තීරණ ගැනීම. අපි ඉන්නේ අලුත් අනුමාත්‍රිකාව තීරණ ගැනීම කියන මාතෘකාවේ ඉන්න තීරණ ගැනීම. තීරණ ගන්නයි අපි ඉන්නේ. කිවෙන්නේ අනුමාත්‍රිකාවද ළමයි මේ? කියන්නේ. පස්වෙනි අනුමාත්‍රිකාවනේ. කීයක් අනුමාත්‍රිකා තියෙනවද 12 වෙනි පාඩමේ කළමනාකරණයේ පාඩමේ අනුමාත්‍රිකා ඔක්කොම කීයද? කියන්නේ. අනුමාත්‍රිකා 12ක් තියෙනවා. ඒකේ මේ වෙද්දී අපි 12.1 12.2 12.3 12.4 කියන ඔක්කොම ඉවරයි. මේ ඔක්කොගෙම රෙකෝඩින්ග්ස් මේ වෙද්දී ගෲප් එකට මම දාලා ඉවරයි. ඒක ආපු නැති ළමයෙකුට කිසි ප්‍රශ්නයක් නැතුව රෙකෝඩින්ග්ස් බලලා ඒ ටික කවර් කරගන්න පුළුවන්. හරි 12.5 අද අපි පටන් ගන්නවා. මේකෙදී අපිට කතා කරන්න තියෙන 12.5 හැබැයි මෙහෙමයි ඒත් එක්කම කියන්න ඕනේ මේ දිගටම මේ විදිහට ගෲප් එකට දායි කියලා බලාපොරොත්තු වෙන්න එපා. මම අර නිකන් ස්ටාර්ට් එකක් ගන්න ඕන නිසා තමයි දැම්මේ. එහෙම නැතුව දිගටම ඔක්කොම ගෲප් එකට දාන්න නැහැ. හරි 12.5 අපි කතා කරන්නේ තීරණ ගැනීම. තීරණ ගැනීම මේ මැනේජර් කෙනෙක් විසින් කරන්න ඕන ප්‍රධාන දෙයක්. දැන් අපි කතා කරන්නේ කළමනාකරු කියලා කෙනෙක් ගැන මැනේජර් කියලා කෙනෙක් ගැන කතා කරන්නේ. මේ මැනේජර්ගේ ප්‍රධානම වැඩේ තමයි තීරණ ගන්න එක. අපි කියනවා මැනේජර්ගේ සාරය. හරි මැනේජර් කරන්න ඕන ප්‍රධානම දේ මැනේජ්මන්ට් එකේ ඇසෙන්ස් එක කියලා අපි කියන්නේ තීරණ ගැනීම. ප්‍රධානම වැඩේ මැනේජර් කෙනෙක් කරන්නේම තීරණ ගන්න. තීරණ ගන්න නම් මැනේජර්ට මොනවද ඕන වෙන්නේ? තොරතුරු අවශ්‍යයි. තොරතුරු මේ තොරතුරු පාවිච්චි කරලා තමයි මැනේජර් තීරණ ගන්න. ඔක්කොටම කලින් තීරණ ගැනීම ගැන කතා කරන්න කලින් පළවෙනියෙන් කියන්න ඕනේ අහන්න ඕන වගේ ප්‍රශ්නයක්. අපි තීරණ ගන්න ඕනේ ඇයි? දැන් මේ වෙද්දී වාරන් තියෙන තීරණ කියන්න බලන්න මේ ජීවිතේ කාලය ඇතුළත දැන් වලට වයස ගියේද අවුරුදු 35ක් වගේ වෙනවනේ. ඒ ඔයාලගේ අවුරුදු 35ක ජීවිතය ඇතුලේ ඔයාලා අරන් තියෙන තීරණ කියන්න බලන්න. මොනවද අරන් තියෙන තීරණ? කියාගන්න විදිහක් නැද්ද ඒවා? මොනවද ඔයාලා ගත්ත තීරණ මේ වෙද්දී? මේ මොහොතේ මේ වෙනකොට ඔයාලා අරන් තියෙන තීරණ. ප්‍රවීන් කියන්න බලන්න වාරන් තියෙන තීරණ. ගොඩක් තියෙනස කියාගන්න බැයිද එහෙමද? ඒ සීරියස් අනුබල ගත්ත තීරණයක් කියපන් මේ මෑතකදී ගත්ත තීරණය. ඒ ලෙවල් වල මොනවද ප්‍රධාන මේමයි. හැම මොහොතම අපි කරන්නේ තීරණ ගන්න එක ළමයි. උදේ නැගිටපු වෙලාවෙ ඉඳලා නිදා ගන්න ගමුත් අපි කරන්නේ තීරණ ගන්න. නිදා ගන්න ගමන් නම් තීරණ ගන්නෙ නැහැ. නිදා ගන්නකන් තීරණ ගන්න. හැම මොහොතකම අපි කරන්නේ තීරණ ගන්න එක. මේ මොහොතේත් ඔයාලට තීරණයක් ගන්න පුළුවන් මං කියන එක අහගෙන ඉන්නවද නැද්ද? පුළුවන් නේ තීරණයක් ගන්න. ඔය වගේ ඔයා ජීවිතේ ගත්ත ප්‍රධානම වැදගත් තීරණයක් තමයි මෑත කාලීනව ගත්ත එකක් ස්ට්‍රීම් එක තෝරගන්න එක. ඔයාට තිබ්බ O level වලින් පස්සේ මොනව කරන්නද? කොමර්ස් කරන්න පුළුවන්, සයන්ස් කරන්න පුළුවන්, මැත්ස් කරන්න පුළුවන්, ටෙක් කරන්න පුළුවන්, ආර්ට්ස් කරන්න පුළුවන්. කොහොම ගොඩක් දේවල් ඔයාට කරන්න පුළුවන්කම තිබ්බනේ. ඔයා ඒකෙන් මේ වෙද්දි තීරණය කළා ඉවරයි මොනව කරනවා කියලාද? කොමර්ස් කරනවා කියලා තීරණය කරා. දැන් මේ සාමාන්‍යයෙන් අපිට තීරණයක් ගන්න වෙන්නේ ඇයි? හේතුව මොකක්ද? තීරණ ගන්න වෙන්නේ ඇයි? දැන් ඔයාට කොමර්ස් කරනවා කියලා තීරණයක් ගන්න උනේ ඇයි? මෙන්න මේකයි කතාව. තීරණ ගන්න වෙන්නේ ළමයි ගැටලු තියෙනකොට. ගැටලු වලට තමයි තීරණ ගන්න. ගැටලු නැතුව තීරණ ගන්නවද? ගැටලු නැතුව තීරණ ගන්නවද? නැහැ. ගැටලු නැතුව තීරණ ගන්නව පිස්සෝ. සාමාන්‍ය හොඳ මානසිකත්වයක් තියෙන මිනිසෙක් නම් ගැටලුවකට තමයි තීරණ ගන්න. මොකද්ද ගැටලුවක් කියලා කියන්නේ? ඊළඟ කතාව. ප්‍රශ්නයක් ගැටලුවක් කියන්නේ මොකද්ද? ගැටලුවක් කියන්නේ ප්‍රශ්නයක්. නෑ මම අහන්නේ සීරියස් අහන්නේ මොකද්ද ගැටලුවක් කියන්නේ? එක්ස්පෙක්ටේෂන් එක සහ රියැලිටි එක අතර තියෙන වෙනසට අපි කියනවා ගැටලුව. අපි හිතන් ඉන්නව මෙහෙම වෙයි. හැබැයි ඇත්තටම උනේ මේ විදිහට. වෙනසක් තියෙනවා. අපි හිතන් ඉන්නව මෙහෙම වෙයි කියලා ඇත්තටම උනේ වෙනස් විදිහකට අන්න ගැටලුව. හිතන් ඉන්න එක සහ ඇත්තටම වෙන එක අතර තියෙන වෙනසට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ගැටලුව. එක්ස්පෙක්ටේෂන් එක සහ රියැලිටි එක අතර තියෙන ગેප් එකට තමයි කියන්නේ ප්‍රශ්නයක් ගැටලුවක් කියලා කියන්නේ. එතකොට මේ ඔය ගැටලු වලට සාමාන්‍යයෙන් එක ගැටලුවකට ඔයා මට හිතලා කියන්න අපිට ප්‍රශ්නයක් ආවම ගැටලුවක් ආවහම මේකට විසඳුම් ගොඩාක් තිබ්බොත් හොඳ මේ ප්‍රශ්නෙට විසඳුම් ගොඩක් තියෙනවා. හරි? 1යි 3යි 4යි 5යි 6යි ඔහොම තියෙනවා සෑහෙන්න තියෙනවා විසඳුම්. ගැටලුවකට විසඳුම් වැඩි වෙන එකද හොඳ එකක් විතර තියෙන එකද හොඳ ගැටලුව?
ලේසි කෝකද? ඔයාලා හිතන විදිහට නිකන් ගෙස් කරලා කියන්නේ ගැටලුවකට විසඳුම් ගොඩක් තියෙන එකද හොඳ එකක් තියෙන එකද හොඳ? එකක් තියෙන එක තමයි හොඳ කියන අය තොස්සන්. ප්‍රශ්නයකට එක විසඳුමක් තියෙන එක හොඳයි. ප්‍රශ්නයකට විසඳුම් 1000ක් විතර තියෙන එක හොඳයි. ඒ විසඳුම් 1000ක් තියෙන එක හොඳයි. අපිට හොඳම එක තෝරගන්න පුළුවන්. දැන් අපිට තිබ්බොත් හිතන් ගැටලුවකට එකම විසඳුම මැරෙන එක. විකල්ප නැත. අවාසින එක වෙන එක ගැටලුවක්. ඒ කියන්නේ මේ අවාසි සහගතයි වැඩිපුර විසඳුම් අඩු වෙන තරමට. අපිට විසඳුම් වැඩි වෙන තරමට හොඳයි. හේතුව තමයි හොඳම එක තෝරගන්න පුළුවන්. ප්‍රශ්නයකට විසඳුම් වැඩි වෙන තරමට හොඳයි. එතකොට අපිට ගැළපෙන දැන් හරිම විසඳුම තෝරගත්තේ නැත්නම් වෙන දේ මොකද දන්නවද? අපිට ප්‍රශ්නයක් තියෙනවා. විසඳුම් ගොඩක් තියෙනවා. ඔයා වැරදි විසඳුමක් තෝරගන්න. තෝරගත්තොත් ගැටලුව වැඩි වෙලා අලුතෙන් ගැටලුවක් ඇති වෙන්නත් පුළුවන්. නැත්තම් සමහරවිට උඹලා මේ ජීවිතේ කාලය ඇතුළත උඹලා ගත්ත මෝඩ තීරණ කල්පනා කරපු. උඹ ඒ ගත්ත ගැටලුවට ගත්ත තීරණේ හින්දා ඒ ගැටලුව විසඳිලා අලුතෙන් ගැටලුවක් ඇති වෙනවා. හේතු උඹ ගත්ත තීරණේ හින්දා උඹගේ ප්‍රශ්නේ විසඳිලා ළඟ එකාට ප්‍රශ්නයක් ඇති වෙනවා. හේතු උඹගේ ප්‍රශ්නයත් වැඩි වෙලා ළඟ එකාටත් ප්‍රශ්න වැඩි වෙලා අපිටත් ප්‍රශ්න හදලා. වෙන්න පුළුවන්. ඒ නිසා මේ තීරණ ගන්නවා කියන වැඩේ ලේසි පාසු නෑ. හැමෝටම තීරණ ගන්නත් බෑ. සරලම දේ තීරණයක් ගන්නවා කියන්නේ ගැටලුවක් තියෙනවා, විකල්ප විසඳුම් ගොඩක් තියෙනවා, ඒකෙන් හොඳම විකල්පය තෝරගන්නවා. ඒකට තමයි කියන්නේ තීරණ ගන්නවා කියලා. ආයෙත් බලන්න ගැටලුවක් තියෙනවා, විසඳුම් ගොඩක් තියෙනවා, හොඳම එකක් තෝරගන්නවා. ඒකට තමයි මේ හොඳම එක තෝරගන්න එකට තමයි මොකක් කියලාද කියන්නේ? තීරණ ගන්නවා කියන්නේ. හොඳම එකට තමයි කියන්නේ තීරණය කියලා. මේ ප්‍රශ්නයට ගැළපෙන හොඳම විසඳුම තීරණය. හොඳම විසඳුම හොයාගන්න එකට තමයි කියන්නේ තීරණ ගන්නවා කියන්නේ. පළවෙනියෙන් මොනවද අපිට කතා කරන්න තියෙන්නේ? කියන්නේ පළවෙනියෙන් මොකද්ද නිර්වචනය කරගන්න තියෙන්නේ අපිට? ගැටලුවක් යනුනේ. හරි. ලියමු පළවෙනියෙන් මෙහෙම දෙයක්. පංගිකේ තියෙන කලමනාකරණයේදී ගැටලුවක් යනු. මට ලියන්න කලින් කියන්න ගැටලුවක් කිව්වේ මොකද්ද? අපේක්ෂිත තත්වයක් පවත්නා තත්වයක් අතර තියෙන වෙනස. හිතන් ඉන්න එකයි ඇත්තටම වෙන එකයි අතර තියෙන වෙනසට තමයි කියන්නේ ගැටලුවක් කියලා. ලියමු. අපේක්ෂිත තත්වයක් පවත්නා තත්වයක් අතර වෙනසක් පවතින විට අපේක්ෂිත තත්වයක් පවත්නා තත්වයක් අතර වෙනසක් පවතින විට අපේක්ෂිත තත්වයක් පවත්නා තත්වයක් අතර වෙනසක් පවතින විට එය ගැටලුවක් ලෙස හැඳින්වේ. එය ගැටලුවක් ලෙස හැඳින්වේ. එය ගැටලුවක් ලෙස හැඳින්වේ. එය ගැටලුවක් ලෙස හැඳින්වේ. මට ටක් ගාලා නිර්වචනය කියන්නේ ගැටලුවක නිර්වචනය ගැටලුවක් කියන්නේ මොකද්ද? අපේක්ෂිත තත්වයක් පවත්නා තත්වයක් අතර පවත්නා වෙනස. දැන් මෙහෙමයි. අපිට මං කිව්වා නෙමෙයි. අවතන යටින් කියනවා මෙහෙම එකක්. ගැටලුවක් සරල වුවත් සංකීර්ණ වුවත් මොනවා කරන්න ඕනද ඒකට? කලමනාකර විසඳුම් දෙන්න ඕන. මෙහෙමයි ගැටලුව වල ප්‍රමාණ තියෙනවා. චූටි ප්‍රශ්න තියෙනවා, ලොකු ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්නේ චූටිද ලොකුද කියන එක අදාළ නැහැ. මොකද කරන්න ඕනේ? විසඳුම් දෙන්න ඕන. හේතුව තමයි දැන් අපි ඔය HRM කියලා පාඩමක් ඉගෙන ගන්න ඕන අනාගතේ. ඔය පාඩමේදී අපි කතා කරනවා මේ එක මිනිස්සෙකුගේ චූටි ප්‍රශ්නයක් තිබ්බ කියලා හිතන්න. එක මිනිස්සෙකුට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොනවා හරි පොඩි ප්‍රශ්නයක්. එයාගේ මේ ප්‍රශ්නෙට විසඳුම් දුන්නේ නැත්නම් එයාගේ මේ ප්‍රශ්නේ තව කට්ටියට ගියාට පස්සේ ආයතනේ හැමෝටම මේ ප්‍රශ්නේ පොදු වෙන්න පුළුවන්. චූටි ප්‍රශ්නයක්. පොඩි ප්‍රශ්නයක් වෙනවා. දැන් සරල උදාහරණයක් හිතන්න. දැන් ඔයාලා මට නිතරම චිට්ටෙවනවා සර් බංකුවේ පළල මදි. ඉවරනවනේ චිට්. ගොඩක් එවලා තියෙනවා පළල මදි. ඔකේ එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ ප්‍රශ්නයක් නේ. හැමෝටම අදාළයි. එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ ප්‍රශ්නයක් නේ. මම වැඩි කියා කරන්නේ නැහැ. අනේ ඔය කමන්නේ කොහොම හරි ඉදපුවා. මට ඒ බැරිම තරම් ළමයි චිට්ටෙකුත් එක්කුවා. කොහොම කරන්නේ? හරි? මට තේරුන්නේ නැහැ මොකද්ද කියලා. ඉතින් මේ එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ ප්‍රශ්නේ මම වැඩි හිතන්නේ නැහැ ඕක ගැන. ඕනේ ඔය හිටපුවාවි කියලා කියනවා. එයා ඊට පස්සේ මේ ප්‍රශ්නේ තව කෙනෙකුට කියනවා. එයාටත් ඊට පස්සේ හිතෙනවා මට මදි. ඇත්තනේ මදිනේ බං මේක. එයා ඊට පස්සේ තව කෙනෙකුට කියනවා මේක අන්තිමේදී කාගේ ප්‍රශ්නයක් බවට පත් වෙනවද?
හැමෝගෙම ප්‍රශ්නයක් බවට පත් වෙනවා. හැමෝගෙම ප්‍රශ්නයක් බවට පත් වුණොත් දැන් ඔක ආයතනයක් පැත්තෙන් බැලුවොත් එහෙම බිස්නස් එකක් පැත්තෙන් බැලුවොත් සේවකයෙකුගේ ප්‍රශ්නයක් හැමෝගෙම ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අන්තිමට සේවකයෝ ඔක්කොම වැඩ වර්ජනය කර උද්ඝෝෂණය කර මං එන්නේ ඊළඟ දවසේ පන්ති වෙනකොට ඔයාලා බෝඩ් එකක් තියන් ඉන්න දියව පළල දියව හරි ලෑල්ල දියව වෙන්න පුළුවන් අනාගතයේ දවසක එහෙම වෙන්න බැරිද පුළුවන් ඒ හින්දා මෙහෙමයි ප්‍රශ්නේ චූටිද ලොකුද අදාළ නැහැ මොකද කරන්න ඕනේ විසඳුම් දෙන්න ප්‍රශ්නේ පොඩිද ලොකුද අදාළ නැහැ ප්‍රශ්නේ ඇති වෙච්ච ගම විසඳුම් දෙන්න ඕනේ ඒක තමයි කලමනාකරුගේ වැඩේ ප්‍රශ්නේ ලොකුද පොඩිද කියලා එකක් නැහැ හරි ඊළඟ වචනේ තීරණ ගැනීම decision making දැන් මොකක් වෙන්නද තීරණ ගන්නවා කියන්නේ දැන් මේ විදිහ ගැටලුව හරි ගැටලුව කියන්නේ මොකක්ද කියන එක දන්නවා තීරණ ගන්නවා කියන්නේ මොකක්ද ගැටලුවට විසඳුම් දෙන එකද නෑ මෙන්න මෙහෙමයි පළවෙනියෙන් කරන්න ඕන දේ තමයි ගැටලුවක් දැක්ක ගම විසඳුම් දෙන්න යන්න එපා පළවෙනියෙන් ගැටලුව විශ්ලේෂණය කර ගන්න ඕන අපි ඊට පස්සේ ඒකට ගැළපෙනම විසඳුමක් හොයාගෙන ඒක දෙන්න ඕන තීරණ ගන්නවා කියන්නේ අන්න ඒකට මොකද්ද ගැටලුවට විසඳුම් දෙන එක තීරණ ගන්න එකද නෑ නෑ ගැටලුව අඳුරගෙන ඒක ගැන පොඩ්ඩක් විශ්ලේෂණය කරලා මැච් වෙනම ගැළපෙනම උත්තරේ දෙන එකට තමයි තීරණ ගන්නවා කියන්නේ. කිසියම් නිශ්චිත ගැටලුවක් විසඳීම සඳහා කිසියම් නිශ්චිත ගැටලුවක් විසඳීම සඳහා කිසියම් නිශ්චිත ගැටලුවක් විසඳීම සඳහා ගත යුතු විකල්ප විසඳුම් ක්‍රියාමාර්ග හඳුනා ගැනීමත් 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 ඒ අතරින් ඉතා සුදුසු විකල්පය තෝරා ගැනීමත් ඒ අතරින් ඊට සුදුසු විකල්පය තෝරා ගැනීමත් ඊට සුදුසු විකල්පය තෝරා ගැනීමත් ඇතුළත් ක්‍රියාවලිය තීරණ ගැනීම නම් වේ. හරි වරටක් ගාලා කියන තීරණ ගැනීම නිර්වචනය. කිසියම් නිශ්චිත ගැටලුවක් විසඳීම සඳහා ගත යුතු විකල්ප විසඳුම් ක්‍රියාමාර්ග හඳුනා ගැනීම. ඒ කියන්නේ එකපාරට විසඳුම් දෙන්න යන්නේ නැහැ. මොකද කරන්නේ? බලනවා මේ ප්‍රශ්නෙට විසඳුම් කීයක් විතර තියෙනවද? ගොඩක් තියෙනවද විසඳුම්? ඒව ගැන බලලා හොඳම එක තෝරගන්න. හොඳම එක තෝරගන්න එකට තමයි අපි කියන්නේ මොනවද? තීරණ ගන්න. ටගලවන්ට තීරණ ගන්න නිර්වචන කියන්නේ. කිසියම් නිශ්චිත ගැටලුවක් විසඳීම සඳහා ගත යුතු විකල්ප විසඳුම් ක්‍රියාමාර්ග හඳුනා ගැනීමත් ඒ අතුරින් ඉතා සුදුසු විකල්පය තෝරා ගැනීමත්. වචන දෙකයිනේ. එකක් හඳුනා ගන්න එක අනිත් එක තෝරගන්න එක. මොකද්ද පළවෙනි වචනේ? මොනව හඳුනා ගන්න එකද? විකල්ප විසඳුම් හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ එකෙන් එකක් තෝරගන්න. හොඳම එක තෝරගන්න ඕනේ. ඒකට තමයි කියන්නේ මොනව කියන එකද? තීරණ ගන්නවා කියලා කියන්නේ. ඊළඟ වචනේ දැන් ගැටලුව හරි තීරණ ගැනීම හරි දැන් මොකද දින වචනේ? තීරණය. ලියමු. විකල්ප විසඳුමකි. නැත්නම් තීරණ උතන චුටි අවුලක් තිබුණා කියන්න බැරුණා. උතන ස්පේස් එක මිසිං. ඒ කියන්නේ තීරණය කියන එක ලියන්න ඕන ඉඩසක් තියෙන්න එපා. කඩිරි පෙළ. ඒක වැරදිලා ඒක මිස් වෙලා. ඒ හින්දා තීරණයක් යනු කියන තැන යට එතන ඉස්සරහින් වගේ චූටි පොඩ්ඩයි ලියන්න තියෙන රූලක් වගේ තියෙන ලියන්න. ඒ නිසා උලක් නැහැ ඉස්සරහින් ලියන්න තීරණයක් යනු කියන එකට. විකල්ප විසඳුමකි. එනම් විකල්ප අතරින් යෝග්‍යතම විකල්පය තෝරා ගැනීමයි. එනම් විකල්ප අතරින් යෝග්‍යතම විකල්පය තෝරා ගැනීමයි.
යෝග්‍යතම විකල්පය තෝරා ගැනීම. විකල්ප අතරින් යෝග්‍යතම විකල්පය තෝරා ගැනීම. විකල්ප අතරින් යෝග්‍යතම විකල්පය තෝරා ගැනීමයි. හයිලයිට් එක අරගෙන ඉන්න. කළමනාකරුවෙකු සිදු කරන සියලු කාර්යයන්හි තීරණ ගැනීම ප්‍රධාන වේ. එය හයිලයිට් කරගන්න. කළමනාකරණයේ සාරය, ඇසෙන්ස් එක. තීරණ ගන්න එක තමයි කළමනාකරණයේ සාරය. يعني ප්‍රධානම වැඩේ තීරණ ගන්න. මැනේජර් කරන ප්‍රධානම දේ තමයි තීරණ ගන්න. කළමනාකරණයේ සාරය, ඇසෙන්ස් එක. හරි මට තග්ගල තීරණයක් කියන එක නිර්වචන කියන්නේ විකල්ප විසඳුමකි. එනම් විකල්ප අතරින් යෝග්‍යතම විකල්පය හොඳම එක තෝරගන්න. අපි කියනවා තීරණයක්. දැන් මෙහෙම කියන්නත් පුළුවන්. විකල්ප අතරින් හොඳම විකල්පය තීරණය. දැන් වචන තුනක් තියෙනවා. එකක් ගැටලුව. දෙක තීරණ ගැනීම. තුන තීරණය. මට කියන්න වචන තුන. මේ නිර්වචන තුන කියන්නේ පළවෙනි ගැටලුව. අපේක්ෂිත තත්ත්වය සහ පවත්නා තත්ත්වය අතර තියෙන වෙනස. දෙක තීරණය කිව්වේ තීරණ ගැනීම කිව්වේ කිසියම් නිශ්චිත ගැටලුවකට විකල්ප විසඳුම හඳුනා ගන්න එකයි. ඒ අතරින් යෝග්‍යතම එක තෝරගන්න එකයි. අපි කිව්ව මොනවද? තීරණ ගැනීම. තීරණයක් කිව්වේ මොකද්ද? විකල්ප විසඳුමකි. එහෙම නැත්නම් අර විකල්ප විසඳුම් වලින් හොඳම එක තෝරා ගැනීමයි. නැත්නම් හොඳම එක කියලා කිව්වනම් ඒත් වරදක් නැහැ. හරි. බලන්න. හරි ඊළඟට ඔතන යටින් කියනවා මේ ඔයාට සාමාන්‍යයෙන් ගන්න වෙච්ච තීරණයක් ගැන ඔතන දීලා තියෙනවා. බලන්න ඔයාට ගන්න වෙච්ච තීරණය මොකක්ද? සාමාන්‍ය පෙළ සමත් වී උසස් පෙළ විෂය ධාරාව තෝරා ගැනීමේදී එම තීරණයට ලැබුණු ආකාරය සිතන්න. එම ගැටලුවට බලපෑ හේතු කිහිපයකි. මොනවද බලපාපු දේවල්? සාමාන්‍ය පෙළ සමත් වී ඇති විෂයන් සහ ලබා ඇති ශ්‍රේණි. සමහර වෙලාවට ඔයාට මෙහෙම කරන්න වෙන්නත් තියෙනවා. වෙන වික් කරන්න සබ්ජෙක්ට් එකක් නැහැ තියෙන රිසල්ට් එකට. වෙන්න පුළුවන්. ඔයාට තියෙන රිසල්ට් එකට ඔයා හිතන් ඉන්නේ සයන්ස් මැත්ස් කරන්න හිතන් හිටියේ. ඒ 8ක් ඒ 9ක් අපේක්ෂාවෙන් හිටියේ. ඇවිත් තියෙන්නේ C විතරයි. W 5ක් විතරක් තියෙනවා. දැන් කරන්න පුළුවන් කරන්න බැරි නෑ පුළුවන්. හැබැයි ඉතින් කළා වැඩක් නෑනේ අපි. පොදු මතයක් තියෙනවා කළා වැඩක් නෑ වගේ කියලා ඒ රිසල්ට් එකත් එක්ක කරන්න බෑ වගේ එකක්. ඒ නිසා ඔයා හිතනවා වෙන විකල්පයක්වත් නෑ තෝරගන්න තියෙන එකම විකල්පය. නෑ විකල්ප තියෙනවනේ. ටෙක් කරන්න පුළුවන්. ආර්ට්ස් කරන්න පුළුවන්. කොමර්ස් කරන්න පුළුවන්. ඔයා එකින් එක බැලුවා. ටෙක් කරොත් මොනවද ලැබෙන්නේ? ආර්ට්ස් කරොත් මොනවද ලැබෙන්නේ? කොමර්ස් කරොත් මොනවද ලැබෙන්නේ? ඔයාට බැලුමට ඔයාට හිතුණා එකින් හොඳම විකල්පය කොමර්ස් කරන එක කියලා ඒක තෝරගත්තා. ඊ අතරතුර සමහරට මෙහෙම ළමයි තියෙනවා. O levels වලට A 9ක් තියෙනවා. ඕන විෂය ධාරාවක් කරන්න පුළුවන්. ඒ කියන්නේ පොදු මතය මත සමාජයේ මතය මත A 9ක් තියෙන ඕන එකක් කරන්න පුළුවන් කියලානේ කියන්නේ. එතකොට ඔයාට ඕන විෂයක් කරගන්න පුළුවන්. සයන්ස් කරන්න පුළුවන්, මැත්ස් කරන්න පුළුවන්, ටෙක් කරන්න පුළුවන්, ආර්ට්ස් කරන්න පුළුවන්, ඕන එකක් කරන්න පුළුවන්. ඔයා එකින් එක බැලුවා. මැත්ස් කරොත් මොනවද ලැබෙන්නේ? මොනවද නොලැබෙන්නේ? කොමර්ස් කරොත් මොනවද ලැබෙන්නේ? නොලැබෙන්නේ. ආර්ට්ස් කරොත් මොනවද ලැබෙන්නේ? නොලැබෙන්නේ. ඔක්කොම බැලුවා. බලලා ඔයාට මේ මොහොතේ හැටියට ඔයාගේ තියෙන ධාරිතාවයත් එක්ක ඔයා හිතනවා ඔයාගේ කැමැත්තත් එක්ක ඔයා තීරණය කරනවා මොනව කරනවා කියලා. කොමර්ස් කරනවා කියලා. බලන්න. සාමාන්‍ය පෙළ සමත් ඇති විෂයන් සහ ලබා ඇති ශ්‍රේණි තව දෙයක් වුණ බලපාපු තව එකක් තියෙනවා. පාසලේ ඇති විෂය ධාරා සමහර ස්කෝලවල සමහර සබ්ජෙක්ට්ස් නැහැ. සමහර ඔයාලගේ ස්කෝලවල මේ කොමර්ස් නැති ස්කෝල තියෙන්නේ නැති ඉස්සර. ඔයා ඒ නිසා ස්කෝලේ මාරු කරන අවස්ථාවක් ඇති සමහර විට. කොමර්ස් නැති නිසා ස්කෝලේ මාරු කරා. ඇති විෂය ධාරා තව බලපාපු දෙයක් දෙමාපිය කැමැත්ත. බලන්න බලපෑවද ඒක? දැන් කලින් කියන්නද අපේ අම්මට ඕනුනේ මාව දොස්තර කෙනෙක් කරා. හරි? මේ නෑ හැමෝම කියන මම නිකන් පෙනුමෙන් නිකන් දොස්තර කෙනෙක් වගේ කියලා. හරි? ඒ හින්දා මේ අර එහෙම පොඩි එහෙම එකක් තිබ්බා. ඒත් මට නම් එහෙම එකක් තිබ්බේ නෑ. දැන් බැරි වෙලා හරි මං කරා නම් මේ බයෝ එහෙම කරා නම් මේ වෙද්දි කොහොමද දොස්තර තමයි. හරි මං දන්නවා මට කරගන්න බෑ කියලා. හේතුව ටික අර මේ කොමර්ස් ඇත්තටම මේ සාපේක්ෂව අනිතිශ නරක කියනව නෙවෙයි. සාපේක්ෂව මේක ලේසි. බල හැමතැනම කියව යන්න එපා කොමර්ස් ලේසි කියලා. හරි නෑනේ. අනිකුත් සබ්ජෙක්ට් වලට සාපේක්ෂව ගේමක් නැතුව මේකෙන් ගොඩ දා ගන්න පුළුවන් සැහැල්ලුවේ. ඒ කියන්නේ දැන් සයන්ස් කරන ළමයි නිකන් පොඩ අහලා බලන්න කියලා කොච්චර මහන්සි වෙනවද කියලා. අම්බෝ. සයන්ස් මැත්ස් කරන්නේ උඹලා මහන්සි වෙන තරමෙන් උඹලා මහන්සි වෙන්නේ යාලා මහන්සි වෙන තරමෙන් සාමාන්‍ය 100ට එකක් විතර.
උන් 100ක් මහන්සි වෙනවනම් උඹලා මහන්සි වෙන්නේ එකක් විතර. සමහරුන් ඉන්නවා සයන්ස් මැත්ස් කරන්නේ උන් ෂයි 3ක් කර. ෂයි 3ම දැන් කොමර්ස් කරපු එකෙක් සාමාන්‍ය ෂයි 3 කරන්නේ උන් මම දැකලා නැහැ අඩුයි. හරිම අඩුයි දකින්නවා. ඒ තරමට මුමනාවක් තියෙන එකෙක් විතරයි තමයි ෂයි 3 කරන්නේ. මේ කොමර්ස් කරන්නේ පොයොන්ට මෙහෙම එක්කුත් තියෙනවා ටිකක් අර බිස්නස් ගැන ඉගෙන ගන්න. ඒතර පොඩ්ඩක් මයින්ඩ් සෙට් එක තියෙන්නේ බිස්නස් පැත්තේ. ඒ නිසා ෆස්ට් ට්‍රයි කරනවා, උපරිමුණත් සෙකන්ඩ් ට්‍රයි කරනවා, හරියන්නේ නැත්නම් ටක් ගාලා බිස්නස් එකක් පටන් ගන්නවා. හරි මොනවා හරි මැච් එකක් ගන්න පටන් ගන්නවනේ. දැන් සයන්ස් මැත්ස් කරන කට්ටියගේ ඔළුවේ තියෙන්නේ මොකද්ද? ડોක්ටර් ඉන්ජිනේරිය තියෙන්නේ. ඩොකා ඉන්ජන්. ඒ නිසා ඔය දෙකට මාරු වෙන්න මේ ෂයි 3ම කරනවා. දැන් මගේ යාළුවෙක් ඉන්නවා ડોක්ටර් කෙනෙක්. දැන් මෙහි හොස්පිටල් එකේ වැඩ කරන්නේ මේ මාතලේ ජනරල් හොස්පිටල් වැඩ කරන්නේ. මේ තර්ඩ් ෂයි ගියේ. පට්ටදක්ෂයා A9යි තර්ඩ් ෂයි කළා ගියේ. ඒත් රජරට යුනිවර්සිටි එකේ තමයි සිලෙක්ට් උනේ. මාර දක්ෂයෙක්යි සුපිරිම දක්ෂයෙක් හරි සයන්ස් කොලෙජ් ගියේ. ඉතින් මේ උන්වහන්සේ වෙන තරමෙන් අපි 100ට එකක්වත් මහන්සි වෙන්නේ නැහැ. දැන් හිතපන්කො අපි 100ක් මහන්සි වුණොත් එහෙම කොහොමද වේද කියලා. මේ කියන්නේ බලන්න මහන්සි වෙන්නෙම නැහැ 100ට එකක් සොරිය 0.5ක් වගේ. බල මහන්සි වෙන්නේ. නැත්තරම මේ කටේ මාර කැපකිරීමක් කරනවා සයන්ස් මැත්ස් කරන ළමයි. බලන්නකෝ අර පාඩම් කරන කොච්චර පාඩම් කරනවද මහන්සි වෙනවද කියලා. ඒ ටියුෂන් සර්ලත් එහෙමම තමයි. සමහර පන්ති තියෙනවා උදේ පාන්දර 6ට පටන් ගන්න. ප්ලීස් අඬන්නේ නැහැ. හරි උදේ 6ට පටන් ගන්නෙ හවස 6ට ඉවර වෙන්නේ. සමහර පන්ති තියෙනවා සර්ව රාත්‍රික පන්ති. එක දිගට පැය 48ක් පන්ති තියෙනවා. මට නම් බෑ. ගුරුවරුත් එකයි ළමයිත් එකයි කොමර්ස් කරන. හරි. එන්න නැති මෙහෙමනේ බං. දැන් මේ අහන්න. ඔයාට තියෙනවා උස්සන්න බර අඩු දෙයක්. පොඩි බර අඩු දෙයක් තියෙන උස්සන්න මේ පොත උස්සන්න තියෙන්නේ. 4 දිනකයි උස්සන්න ඕනද මේක? ඉතින් එෆර්ට් එක දෙන්න ඕනේ නැහැ. ඉතින් මහන්සි වෙන්න දෙයක් නැහැ නේ ඉතින්. ඉතින් ඔයාලට තියෙන බර අඩු දෙයක් උස්සන්න නම් සැහැල්ලුවෙන් ගන්න එක. ඉතින් කොමර්ස් කරන එක හරි සැහැල්ලුයි. ඉතින් අය බර කරලා මේක මේව කරගන්න. මම කියන්නේ තේරෙනවද ඔයාලට? දැන් මේක ඊසි ගේම ගහ ගන්න පුළුවන් විෂයක් නම් ඇයි අපි ලොකුවට නිකන් නැහිලා මේව කරන්නේ? චිල් එකේ කරගමු මේක. එමෙ කියලා දිගටම චිල් එකකින් ඉන්න එපා. හරි වැඩ කරන්නත් ඕනේ. හරි. ඊට අමතරව තව ගොබ පැටව හිටියා යාළුවන් තෝරාගත් විෂය දාලා. යාළුවා කොමර්ස් කරපු නිසා මාත් කොමර්ස් කරනවා. දෝනි ටෙක් කරපු නිසා මාත් ටෙක් කරනවා. එහෙම ගියපු මොනුත් ඉන්නවා. අනාගත අපේක්ෂා අතර වේ. අනාගතේ ඔයා වෙන්න බලාපොරොත්තු වෙන දේ මත ඔයා තෝරගන්නවා මොනවද කරන්න කියලා. සාමාන්‍යයෙන් අපි අර අපේ අධ්‍යාපන ක්‍රමයේ මවුලක් තියෙන චුටි කාලෙම ඔයාලා උඹලා හැමෝම මම දන්නවා පොදුවේ. පොඩි කාලේ ඔයාලා කවුරු වෙන්නද බලාපොරොත්තු වෙන්නේ? චූටි කාලේ අහනවනේ ප්‍රී ස්කූල් යන කාලේ එහෙම ඔයා කවුරු වෙන්නද බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ කියලා සාමාන්‍යයෙන් කවුරු වෙන්නද බලාපොරොත්තු වෙන්නේ? ડોක්ටර් වෙන්න හිටපු කට්ටියත් උස්සන්න බෑ. සීරියස් ඈ අවංකවම කියමු. ડોක්ටර් වෙන්න හිටපු කට්ටියත් උස්සන්න. බොරු කියන්න එපා බං. තොපියකෝ උතනම පලාගෙන ඉයි ඇතුළට. දොස්තර ඉංජිනේර්ස්ලා වෙන්න හිටපු කට්ටිය. දැන් මම නම් ඔය දෙකමනේ මම පයිලට් කෙනෙක් වෙන්න හිටියේ. අර තිබ්බනේ පොදු සෙට් එකක් මොනවද? ડોක්ටර්, ඉංජිනේර්, ටීචර් ගෑවිලවත් තිබ්බේ නැහැ. හරි. නිසා අපි අනාගත අපේක්ෂාවන් අපි ගන්න තීරණ මත මේ කොහොම මේ A-level කරන විෂය ධාරාව තීරණය කරන්න හේතු වුණා. මෙලෙස පුද්ගලයන් සහ ආයතනවල විවිධ අවස්ථාවලදී ගැටලු මතුවන අතර ඒවා විසඳා ගැනීමට සුදුසු තීරණ ගත යුතුයි. දැන් මේකයි වැඩි. අපි මේක ෆන් එකේ ඉගෙන ගත්තට මේකේ තියෙනවා process එකක්. කොටු කීයක් තියෙනවද ගණන් කරන්න බලන්න. කොටු 8ක් තියෙනවා. හරි. දැන් මේ කොටු 8න් අපිට තියෙනවා වැඩක් කරන්න. තීරණ ගැනීමේ process එක ලියන්න වෙනවා. මේ අහන්න කතාව. තීරණ ගැනීමේ process එක. තීරණ ගැනීමේ ක්‍රියාවලිය. මෙන්න මේකයි මුකුත් කරන්න බෑ මේ පැත්ත බලන්න. තීරණ ගන්නවා කියන එක වැඩක් නෙවෙයි. තීරණ ගන්නවා කියන එක ස්ටෙප් 8ක ක්‍රියාවලිය. මේ ස්ටෙප් 8 පිළිවෙලට මතක තියෙන්නත් ඕනේ. ඒ එක එක පියවර පැහැදිලි කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඔතන යට මං හිතන්නේ දීලක් තියෙනවා printed. කියාගෙන යන්නකො මොනවද තියෙන පිළිවෙල පළවෙනි එකකින් පළවෙනිය මොනවද කරන්න ඕනේ? ගැටලුව මොනවද කරන්න ඕනේ පළවෙනි ගැටලුව? පැහැදිලිව අඳුර ගන්න ඕනේ. 2 ගැටලුව විශ්ලේෂණය කරන්න ඕනේ. 3 විකල්ප විසඳුම් ගොඩ නගන්න ඕනේ. ඊට පස්සේ එක විකල්ප විසඳුම් ඇගයීමක් කරන්න ඕනේ. ඊට පස්සේ හොඳම විකල්පය තෝරගන්න ඕනේ. ඊළඟට හොඳම විකල්පය ක්‍රියාත්මක කරන්න සැලැස්මක් හදන්න ඕනේ. ඊළඟ එක සැලැස්ම ක්‍රියාත්මක කරන්න ඕන. අන්තිම එක ඇගයීම සහ
ප්‍රතිපෝෂණය. මේ අහන්න ස්ටෙප් ටික බලා ගන්න. පළවෙනියෙන් ගැටලු මේ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ එක ගැටලුව හඳුනා ගැනීම. මේකනේ ළමයි ප්‍රශ්න හඳුනා ගන්න නැතුව විසඳුම් දෙන්න පුළුවන්ද? මෙතන. ගැටලුව හඳුනා ගන්න නැතුව විසඳුම් දෙන්න පුළුවන්ද? කියන්නේ ගැටලුව හඳුනා ගන්න නැතුව විසඳුම් දෙන්න බෑනේ. මෙතනත් එක්කෙනෙක් ඉන්නේ. අර උඩුන්නද ඔයගොල්ලෝ? උඩනේ. නෑ පස්සා. උස. හරිනේ. පළවෙනි මොකද කරන්න ඕනේ? ගැටලුව අඳුර ගන්න ඕනේ. හේතුව තමයි ගැටලුව අඳුර ගන්න නැතුව විසඳුම් දෙන්න බෑ. ප්‍රශ්නේ මොකක්ද කියන එක පළවෙනින් හොඳට තේරුම් අරගෙන තමයි විසඳුම් දෙන්න ඕනේ. මේක ජීවිතයට අදාළයි. මේක මැනේජ්මන්ට් පාඩමේ ඉගෙන ගන්න පාඩමේ කොටසක් විතරක්ම නෙවෙයි. වාට ජීවිතයේ ප්‍රශ්නයක් එනකොට අපේ උන් කරන මෝඩම වැඩේ තමයි ප්‍රශ්නේ දන්නේ නැතුව විසඳුම් දෙන්න. අර අපි කියන්නේ කලබල වෙන්නේ. කියන්නේ අර මොකද රසන වචනයක් කියන සිංහල වලින් මේ හදිසියට මොකද්ද කොරස් කටට අත දාගන්න බැරි කතාවක් කියනවා. කලබලයට එහෙම තියෙනවනේ ඒක. කියන්නේ හදිසියට කිසිම දෙයක් කරන්න යන්න. ප්‍රශ්නයක් ආපු ගමන් පළවෙනියෙන් කරන්න ඕන දේ ප්‍රශ්නේ මොකක්ද කියලා ඉස්සරවම තේරුම් ගන්න. ඇයි මේ ප්‍රශ්නේ ආවේ කියන එකෙම ප්‍රශ්නේ අඳුර ගන්න. දෙක ඒ ගැටලුව මොකද කරන්න ඕනේ? ඇනලයිස් කරන්න ඕනේ, විශ්ලේෂණය කරන්න ඕනේ. ඇයි මේක ආවේ? කොයි වගේ ප්‍රශ්නයක්ද මේක? මේකේ කොච්චර හානියක් වෙන්න පුළුවන්ද මේකෙන්? හරි සමහර ගැටලු වෙනවා. අපිට ඒක පුළුවන් වාසි පැත්තට කන්වර්ට් කරගන්නත් පුළුවන්. ප්‍රශ්නේ නේව. දැන් හොඳම උදාහරණයක් මට මෑත් එකේදී ඔයාලා දන්නවනේ මම ෆේස් කරපු ප්‍රශ්න. ඒව මම ටක් ගාලා කන්වර්ට් කරගත්තේ පොසිටිව් පැත්තට. මගේ ආදායම් වැඩි වෙනවා පොසිටිව් මේවා. හරි ඒ නිසා ගැටලු එන ඒවා අපි බලන්න ඕන ඇනලයිස් කරලා මොනවද ඒ ගැටලුවට විසඳුම් දෙන්න ඕන කියලා. දැන් ළඟදී ගන්නවා තීරණයක් ඔයාලා සර්ප්‍රයිස් වෙන තීරණයක් බලන්න ළඟදී වෙනදී. හරි. ඔයාලා කොහොමද දිගටම සර්ප්‍රයිස් කරනවා මම. හරි. ගැටලුව ඇනලයිස් කරන්න ඕනේ ඊට පස්සේ මොකද්ද මේ කරන්න කියන එක. හරි. මොකද්ද මේ ප්‍රශ්නේ කියලා විශ්ලේෂණය කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි කරන්න ඕනේ මොකද්ද? ඒ ප්‍රශ්නෙට ගැලපෙන විකල්ප විසඳුම් ගොඩනැගීම. දැන් තමයි හදන්න ඕනේ මොනවද? මොනවද ඒකට පුළුවන් තරම් මේව ගොඩනගන්න ඕනේ. විකල්ප විසඳුම් සෑහෙනට ගොඩනගන්න ඕනේ. පුළුවන් තරම් විකල්ප විසඳුම් ගොඩනගලා ඒකේ අපි බලන්න ඕනේ හොඳම එකක් තියෙනවද කියලා. මේවා එකක් දෙකක් විතර ගොඩනගලා හරියන්නේ නැහැ. පුළුවන් තරම් වැඩිපුර මෙහෙමයි. ප්‍රශ්නේ මත විසඳුම් අඩු වැඩි වෙන්න පුළුවන්. සමහර ප්‍රශ්න තියෙනවා බලන්න ඔබලට ආපු ප්‍රශ්න ඇති. ඒවට විසඳුම් තියෙන එකයි නැත්නම් දෙකයි. ඒ වගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න අමාරු. එක උත්තර එකක් දෙකක් තියෙන ඒවට උත්තර දෙන්න අමාරු. දැන් මෙහෙම හිතන්න. ඔයාට තියෙන්නේ O levels වලට S5යි C4යි. නැත්නම් අපි හිතමු S5යි W4යි. ඔහොම තියෙන්නේ C1යි. දැන් මේක හොඳ රිසල්ට් එකක්ද? නෑ. ඔයාට මේකෙන් කරන්න පුළුවන් විකල්ප මේකට සාපේක්ෂව අඩුයිද වැඩිද? අඩුයි. මේකට විකල්ප අඩුයිනේ. මේකට විකල්ප අමු ගොඩක් තියෙනවා. ඔය වගේම තමයි. ඔයාට ඒ තුනක් එනවා. A levels වල. ඔයාට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. සෑහෙනට තියෙනවා ඒ තුනක් ආවම. ඔයාට එනවා W3. විකල්ප නැත්තේ නෑ අඩුයි. එකක් දෙකක් තුනක් තියෙනවා. මෙයාට තියෙනවට වඩා මෙයාට තියෙන විකල්ප විසඳුම් වැඩි. මම ඒකයි කියන්නේ. අපිට එන ගැටලුව මත අපිට තියෙන පුළුවන් විසඳුම් අඩුයි. හෝ වැඩි වෙන්න පුළුවන්. අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ විකල්ප විසඳුම් පුළුවන් තරම් ගොඩනගා ගන්න. ගොඩනගාගෙන දැන් අපි කරන්න ඕනේ එක එක විසඳුම මොකද කරන්න ඕන අපි? ප්‍රශ්නෙට දාලා බලනවා. දාලා බලනවා කියන්නේ ඇත්තටම නෙමෙයි හිතලා බලනවා. මේක දැම්මොත් මොනවා වේද? මේක දැම්මොත් මොනවා වේද? මේ ප්‍රශ්නේ මේ උත්තරය දැම්මොත් එහෙම අලුතින් ප්‍රශ්න හැදෙයිද? තියෙන ප්‍රශ්න විසදෙයිද? ඔයාලා නිකන් කල්පනා කරලා නැද්ද නිකන් දෙයක් කරන්න කලින් එක එක දේවල් හිතවල නැද්ද මේක කරොත් මෙහෙම වෙයි මේක කරොත් මෙහෙම වෙයි අර ඊළඟ දැන් ඔය චෙස් අදිනවා කියලා කියනවනේ එක චෙස් අදිනවා කියලා ගේම් එකක් තියෙන්නේ ඔය චෙස් අදිනවා කියලා කියන වැඩේ මේ ගේම් එක මරු පොඩි කාලේ සෙල්ලම් කරන්න ඕන ගේම් එකක් තමයි චෙස් අදින එක හේතුව තමයි හිතන්න පුරුදු වෙනවා තීරණ ගන්න චෙස් වල තියෙන්නේ මෙහෙම දෙයක් ප්‍රතිවාදයක් ඉන්නවා අපි වගේම මීටරයක් අපි ඉන්නවා මේ පැත්තේ එයා තීරණ ගන්නවා මාත් තීරණ ගන්නවා මම ගන්න තීරණය එයා කලින් ફોකස් කරගෙන කලින් එයා කියනවා හිතනවා මෙයා මේක ඇද්දොත් මම මේක අදිනවා මේක ඇද්දොත් මේක අදිනවා මම බලන්න ඕනේ එයාට වඩා පියවර ගානක් ඉස්සරහට හිතන්න. ඒ කියන්නේ මම ඉත් එක්ක අදිනවා කියලා හිතන්නකො
මම ඉත් එක්ක අදිනකොට මම බලන්න ඕනේ මම මේ ඉත්ත ඇද්දොත් මෙයා මොන ඉත්තෝ අදීද මට. එහෙමුණොත් මම මොන ඉත්තද අදින්නේ? මේක දැන් මේ තාම එක ඉත් එක්කවත් ඇදලා තියනවද? නෑ. එක එක්කවත් අදින්න නැතුව හිතනවා මම එකක් ඇද්දොත් එයා මොනවා අදීද? එයාට මට ඇටැක් කරන්න පුළුවන් මාර්ග තියෙනවද? ඒ වගේ එකකින් ඇටැක් එකක් આવොත් මං කොහොමද ආය අදින්නේ? ඒකට තව ඇටැක් එකක් આવොත් මං කොහොමද කරන්නේ විදිහට ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ චෙස් අදිද්දි ප්ලෑන් ගොඩක්. අර චෙස් අදිනවා කියන එක නිකන් උහේ ඇදගෙන යන එකක් නෙවෙයි. ඒක මාර ප්ලෑනින් වලින් යන්න ඕන වැඩක්. ගොඩ අනාගතය ගැන ප්ලෑන් කරලා හිතන්න පුළුවන් ගෙවුන හොඳට චෙස් අදින්න පුළුවන්. ඔහේ නිකන් අදිනේ උන්ට බෑ අදින්න. උන් දන්නේ ඉතර ඉසා අදිනවා ඔහොම කියලා ඉතරයි දන්නේ. දැන් මේකත් දැන් චෙස් අදිනවා වගේ වැඩක්. විකල්ප විසඳුම් ගොඩක් අරගෙන ඔයා මොලෙන් ගාලා බලනවා එකින් එකට. මැනේජර් කරන්නේ හිතලා බලනවා මේක දැම්මොත් මොනවා වේද? මේක දැම්මොත් මොනවා වේද? එකින් එක එයා දාලා බලනවා. දාලා බලලා එයාට හොඳම එක එයා තෝරගන්න. එහෙනම් විකල්ප විසඳුම් ගොඩනගලා මොනවද ඊට පස්සේ කරේ? විකල්ප විසඳුම් මොනවද කරේ? ඇගීමක් කරා. විකල්ප ඇගීම. ඊට පස්සේ මොනවද කරන්නේ? එතනින් දැන් තමයි හොයාගන්නේ මොකද්ද? හොඳම විකල්පය තෝරා ගැනීම. ඊට පස්සේ හොඳම විකල්පය තෝරගෙන නිකන් බලන් ඉන්නවද? මෙහෙමයි. විකල්ප තෝරගත්තා කියලා ක්‍රියාත්මක කරන්න යන්න එපා. හොඳම විකල්පය තෝරගෙන ඒකට හදන්න ඕනේ මොකද්ද? සැලැස්ම, ප්ලෑන් එකක් හදන්න ඕනේ. හොඳම විකල්පය තෝරගෙන ඒක ක්‍රියාත්මක කිරීමට සැලැස්මක් හදන්න ඕනේ. සැලැස්මක් නිර්මාණය කරන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඕනේ ඒ සැලැස්ම අපි හිතන විදිහටම ක්‍රියාත්මක වෙන සැලැස්ම ක්‍රියාත්මක කිරීම. ක්‍රියාත්මක කිරීම. ඊට පස්සේ බලන්න ඕනේ අටට අපි හිතන විදිහටම සැලැස්ම ක්‍රියාත්මක වෙනවද කියලා. ඇගීම සහ ප්‍රතිපෝෂණය නැත්නම් පසුපෝෂණය. එහෙනම් මට කියන්න තීරණ ගැනීමේ ස්ටෙප් ටික මොනවද? 1 ගැටලුව ඇනලයිස් කරන්න ඉස්සරම අඳුර ගන්න ඕනේ. විශ්ලේෂණය කරන්න ඕනේ. විකල්ප විසඳුම් ගොඩනගන්න ඕනේ. විකල්ප අගයන්න ඕනේ. හොඳම විකල්පය තෝරගන්න ඕනේ. සැලැස්මක් හදන්න ඕනේ. සැලැස්ම ක්‍රියාත්මක කරන්න ඕනේ. ඇගීම සහ පසුපෝෂණයක් කරන්න ඕනේ. හරි. ලියමු ඒ කොටුව ඇතුලේ බලාගෙන ලියන්න යට තියෙනවා ටික. බලන් ලියන්න. AC එක වැඩි කරන්න උතර හරි. හරි එන්න. මට කියන ස්ටෙප් ටික. පළවෙනි එක. ගැටලුව හඳුනා ගැනීම, ගැටලුව විශ්ලේෂණය, විකල්ප විසඳුම් ගොඩනැගීම, විකල්ප විසඳුම් ඇගීම, හොඳම විකල්පය තෝරා ගැනීම, හොඳම විකල්පය ක්‍රියාත්මක කිරීම, සැලැස්මක් සෑදීම, සැලැස්ම ක්‍රියාත්මක කිරීම, ඇගීම සහ ප්‍රතිපෝෂණය. හරි. දැන් එක එක ස්ටෙප් එකකින් ස්ටෙප් එකට පැහැදිලි කරගමු. පළවෙනි ස්ටෙප් එකට එන්න. ගැටලුව පැහැදිලිව හඳුනා ගැනීම. මොකද ඒක කියන්නේ? ගැටලුව නිසියාකාරව නිශ්චිතව සහ නිවැරදිව හඳුනා ගැනීම ඉතා වැදගත්ය. 2. ගැටලුව විශ්ලේෂණය. ඒකේ මොකද්ද කියන්නේ? ගැටලුව ගැඹුරින් අධ්‍යයනය කරමින් ගැටලුව විශ්ලේෂණය කිරීම. ඊළඟ එක විකල්ප විසඳුම් ගොඩනැගීම. මොකද ඒක කියන්නේ? විකල්ප විසඳුම් ගණනාවක් ගොඩනගා ගැනීමෙන් යෝග්‍යතම විසඳුම් පිළිබඳ තීරණ ගැනීමට පහසු බැවින් විකල්ප හඳුනාගත යුතුයි. පුළුවන් තරම් විකල්ප විසඳුම් ගොඩනගා ගන්න ඕන. ඊළඟ එක විකල්ප විසඳුම් ඇගීම. මේක ටිකක් විශේෂයි. බලන්න මේක කොහොමද කරන්න කියලා. විකල්ප විසඳුම් ගොඩනගාගත් පසු එම විකල්පයන්ගේ හයිලයිට් කරගන්න ශක්තියින් සහ දුර්වලතා පිළිබඳ කරුණු සොයා බලා විකල්ප හඳුනාගත යුතුය. ඒ කියන්නේ දැන් විසඳුම් ගොඩක් අරගෙන ඒකින් එකින් එක අරගෙන බලන්න ඕනේ ඒ වගේ තියෙන හොඳ නරක ශක්තියින් දුර්වලතා ගැන. හොඳම විකල්පය තේරීම. දැන් මෙන්න මේකත් වැදගත්. හොඳම විකල්පේ තෝරන්න කොහොමද කියන එක. ඒක ලියන්නද තියෙන්නේ? නෑනේ. බලන්න මොකද්ද මේක කියන්නේ? විකල්ප විසඳීම් ඇගීමෙන් පසු ගැටලුවට විසඳුම් ලබා දෙන ආයතනයේ පරමාර්ථ හා සම්පත් සමග සැසඳෙන. ඉරක් ඇඳගන්න. පරමාර්ථ හා සම්පත් සමග සැසඳෙන. ඒ කියන්නේ තීරණ මෙහෙමයි.
තීරණ ගන්නවා කියලා ආවට ගියාට තීරණ ගන්න බෑ. අපි මේ වෙනකොට ආයතනය හදාගත් අරමුණු පරමාර්ථ තියෙනවනේ. ඒවට මැච් වෙන්න ඕන මේක. ඒ විතරකුත් නෙවෙයි. ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති හොඳම විකල්පය තෝරාගත යුතුය. ඔනොතරින් එහාට වැදගත්. හොඳම විකල්පය තේරීමේදී එම විකල්පය ඉරක් ඇඳ ගන්න. පිළිගත හැකි බව, පිරිවැය දැරිය හැකි බව, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි බව, නිත්‍යානුකූල බව, සදාචාර බව, සදාචාර සම්පන්න බව, සදාචාරාත්මක බව යන කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. දැන් හොඳම විකල්පය තෝරගද්දි මොනවද බලන්න ඕන දේවල් ටික කියන්නේ? පරමාර්ථ සහ අරමුණු සමග සැසඳෙනවද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ ඒක පිළිගන්න පුළුවන්ද, වියදම අඩුද, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්ද, නිත්‍යානුකූලද, සදාචාර සම්පන්නද? දැන් සමහර වෙලාවට අපිට තීරණ ගන්න එනවා. ඒක කරන එක සදාචාර සම්පන්න නැහැ. සමහර අවස්ථාවන්හි අපිට ගැටලුවට තීරණ ගන්න වෙනවා. ඔයාගේ තියෙන පරමාර්ථ වලට ගැලපෙන්නේ. එතකොට ඒ වගේ තීරණ අපි ගන්නවද? නැහැ. දැන් සමහර වෙලාවල් තියෙනවා සමහර තීරණ ගොඩ වියදම් යනවා. ඒ වගේ තීරණ ගන්නවද? ඒත් නැහැ. සමහර තීරණ තියෙනවා නීති විරෝධී. දැන් ඔයාට හිතෙනවා ප්‍රශ්නයක් සල්ලි නැහැ. ප්‍රශ්නයක්. ඔයාට එන්න පුළුවන් විකල්ප විසඳුම් ගොඩක්. එහෙමයි කියලා ඔයා සල්ලි නැහැ කියලා නීති විරෝධී වැඩ කරනවද? දේශීයව නිෂ්පාදනය කරන්න පටන් ගන්න. ගැලපෙන්නේ නැහැ නේද? හරි නිත්‍යානුකූල නැහැ, සදාචාර සම්පන්න නැහැ. ඒ නිසා ඔයා ඒ තීරණය ගන්න නැහැ. ඊළඟට මේව ගැන අවධානය යොමු කළා තමයි අපි හොඳම එක තෝරගන්න ඕනේ. හොඳම විකල්පයේ ක්‍රියාත්මක කිරීමට සැලැස්මක් සෑදීම ලියන්න මෙහෙම දෙයක් ඕකට. ගැටලුව විසඳෙන ආකාරයෙන්. ගැටලුව විසඳෙන ආකාරයෙන්. තෝරාගත් විකල්පයට අදාළව. ගැටලුව විසඳෙන ආකාරයෙන් තෝරාගත් විකල්පයට අදාළව. ගැටලුව විසඳෙන ආකාරයෙන් තෝරාගත් විකල්පයට අදාළව සැලැස්මක් පිළියෙල කළ යුතුය. සැලැස්මක් පිළියෙල කළ යුතුය. සැලැස්මක් පිළියෙල කළ යුතුය. ගැටලුව විසඳෙන ආකාරයෙන් තෝරාගත් විකල්පයට අදාළව සැලැස්මක් පිළියෙල කළ යුතුය. සැලැස්මක් පිළියෙල කළ යුතුය. සැලැස්මක් පිළියෙල කළ යුතුය. හරි. ඊළඟට සැලැස්ම ක්‍රියාත්මක කිරීම. සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී ගැටලු විසඳීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට අනුව විධාන දීම පමණක් නොව. දැන් මෙහෙමයි. දැන් මම මැනේජර් කෙනෙක්නේ. අඳුරගෙන විශ්ලේෂණය කළා විකල්ප විසඳුම් ගොඩනගලා විකල්ප අගයලා හොඳම එක තෝරගෙන ප්ලෑන් එකක් හදලා සේවකයන්ට දීලා සේවකයන්ට කියනවා මේක ක්‍රියාත්මක කරපන්. එහෙම විධාන දීලා විතරක් හරියන්නේ නැහැ. විධාන දීලා ඒකට අවශ්‍ය කරන සම්පත් දීලා ඒවා ක්‍රියාත්මක කරන්න බලතල දෙන්නත් ඕනේ. බලන්න ඔකේ කියන එක. විධාන දීම පමණක් නොව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් ලබාගෙන විවිධ පුද්ගලයන් සහ කාර්යයන් අතර ඒවා මොනවද කරන්න ඕනේ? බෙදා හරින්නත් ඕනේ. ඒකට හරියන බජට් එකක් හදන්නත් ඕනේ. දැන් මේ හිතන්න අපිට ආවනේ මොකද්ද අර කුණාටුවේ නම? නිට්ටෑවක්. නිට්ටෑව හරි මොකක් හරි එකක් ආවනේ. ඒ කුණාටුව ආවට පස්සේ මේ රජයක් විදිහට යාලා ගත්තනේ තීරණ. අවතැන් වූවන්ට 25000යි. පොත්පත් නැති වූවන්ට 25000යි. ගෙයක් නැති වූවන්ට කෝටියයි. ඔහොම කිව්වනේ තීරණ. දැන් ඒ තීරණ අරගෙන විතරක් හරියන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක කරන්න මොනවද තියෙන්න ඕනද? සම්පත් තියෙන්න ඕන. බජට් එකක් තියෙන්න. දැන් මටත් කියන්න පුළුවන් ළමයි ඊළඟ සතියේ උදෑසන ආහාර වේල දවල් රාත්‍රී 3ම මං ගන්න හම්බෙනවා. කියන්න පුළුවන් මට. හැබැයි මං ගාව මොනවද නැත්තේ ඒකට හරියන්නේ. සම්පත් තියෙන්න බෑ මං ගාව ඒකට හරියන බජට් එකක් තියෙන්නේ. ඒ නිසා සැලැස්මක් හදලා හරියන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක වෙන්න නම් ඒකට අවශ්‍ය කරන සම්පත් අරගෙන බෙදලා දෙන්නත් ඕනේ. ඒකට හරියන බජට් එකක් අයවැයක් තියෙන්නත් ඕනේ. අන්තිම එක. දැන් මේක වැදගත්ම පියවරක් ඔක්කොම කරලා සැලැස්ම ක්‍රියාත්මකත් කරලා ඉවරයි. දැන් බලන්න ඕනේ මොකක්ද අන්තිමේට බලන්න ඕනේ. මොකද්ද මේ ඉදුනිල් අපි අන්තිමේට බලන්න ඕනේ. විසඳුමක් ලැබිලාද ප්‍රශ්නෙට? නැත්නම් තියෙන ප්‍රශ්නේ වැඩි වෙලාද? අලුතෙන් ප්‍රශ්න ඇති වෙලාද? බලන්න ඕනේ. ඇගීම කියන්නේ ඒකට. බලන්න. ඇගීම සහ ප්‍රතිපෝෂණය සැලසුම් කළ ආකාරයට ගැටලුව විසඳුම් ලැබී ඇද්දයි විමසා බැලීම සහ තවදුරටත් විචලන තිබේ නම් ඒ කියන්නේ ප්‍රශ්නේ විසඳිලා නැත්නම් ඒ සඳහා මොනවද කරන්න ඕනේ? ප්‍රතිපෝෂණ ක්‍රියාමාර්ග ගැනීම කළ යුතුයි. ඒ කියන්නේ ප්‍රශ්නේ විසඳිලා නැත්නම් මොකද කරන්න ඕනේ? මොකද හිතන්නේ අංජන ප්‍රශ්නේ විසඳිලා නැත්නම් අපි මොකද කරන්න ඕනේ? ආයෙත් මුලට යන්න ඕනේ.
ගිහින් ආයෙත් මොකක්ද ඇයි විසඳෙන්නේ නැති වෙන්නේ හේතුව අඳුරගෙන ආයෙ විශ්ලේෂණය කරලා ආයෙ මුළු process එකම ක්‍රියාවට නංවනවා. ප්‍රශ්නය විසඳෙන තාක්කල් මේ process එක මොකද කරන්න ඕන අඛණ්ඩව ක්‍රියාවට නංවනවා. හරි. දැන් ඔයාලට මතකයිනේ පියවර ටික. ඉස්සරම ගෑනු ළමයි ටික මට කියන්න තීරණ ගැනීමේ ක්‍රියාවලියේ පියවර ටික. 1. ගැටලු අඳුර ගැනීම, ගැටලු විශ්ලේෂණය, විකල්ප විසඳුම් ගොඩනැගීම, විකල්ප ඇගීම, හොඳම විකල්පය තෝරා ගැනීම, විකල්පය ක්‍රියාත්මක කිරීම, සැලැස්මක් සෑදීම, සැලැස්ම ක්‍රියාත්මක කිරීම, ඇගීම සහ ප්‍රතිපෝෂණය. පිරිමි ළමයිට කියමු. පළවෙනි ගැටලු අඳුර ගැනීම, ගැටලු විශ්ලේෂණය, විකල්ප විසඳුම් ගොඩනැගීම. එහෙමද? පළවෙනි මුලින් ඉඳන් 1 ගැටලු අඳුර ගැනීම, ගැටලු විශ්ලේෂණය, විකල්ප විසඳුම් ගොඩනැගීම, විකල්ප විසඳුම් ඇගීම. මෙහෙ පැත්ත බලපන්. මෙහෙ මා දිස බලන්න. මම මෙහෙම බලනවා. එපා මන් දිහා බලන්න. විකල්ප විසඳුම් ඇගීම, හොඳම විකල්පය තෝරා ගැනීම, විකල්පය ක්‍රියාත්මක කිරීම, සැලැස්මක් සෑදීම, සැලැස්ම ක්‍රියාත්මක කිරීම, අන්තිම එක මොකද්ද? ඇගීම සහ ප්‍රතිපෝෂණය. හරි. දැන් එන ඊළඟ වැඩේ. මොකද්ද වැඩේ? එතනින් අනුමාත්‍රිකාව ඉවරද? ඉවරයි නේ. හරි චුටි වෙලාවක් දෙන්න. ටක් ගාලා බලන්න ඉවර නිසා අනුමාත්‍රිකාව මොකද්ද අපි කතා කරේ කියලා. හරි එන්න අලුත් අනුමාත්‍රිකාවට අද අපිට කතා කරන්න තියෙන්නේ. කියන්නේ සැලසුම්කරණය දැන් මෙහෙමයි. මෙතනින් එහාට මුළු ටියුට් එකේම අපිට ඉගෙන ගන්න තියෙන්නේ වැඩ 4ක් ගැන. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. මට කියන්නකෝ මේ වෙනකොට අපි ඉගෙන ගත්තේ මොනවද කියලා අනුමාත්‍රිකා 5ක් ඇතුළේ. පළවෙනි එක ඉගෙන ගත්තා කළමනාකරණ සංකල්ප. ඊට පස්සේ කියන්නේ කළමනාකරු ගැන කතා කරා. ඊට පස්සේ ඉවරයි. කියන්නේ බලලා කිව්වම ඉතර හරියන්නේ නැහැ මට. කළමනාකරණ මට්ටම් ගැන කතා කරා. ඊට පස්සේ කළමනාකරණ භූමිකා ගැන කතා කරේ අරක ඇතුළෙමයි නේද අපි. හරි කළමනාකරණ භූමිකයක ඇතුළෙමයි කතා කරේ. ටක් ගාලා පිළිවෙල මුලින් කියන්නේ පළවෙනි මාතෘකාව. කළමනාකරණ සංකල්ප 2 කළමනාකරණ ක්‍රියාවලිය 3 කළමනාකරු 4 කළමනාකරණ මට්ටම් 5 තීරණ ගැනීම 6 සැලසුම් කරන. හරි අපි එමු සැලසුම් කරන්නේ. දැන් මේ අපි ඉන්නේ ප්‍රධාන අනුමාත්‍රිකාවකනේ මම කියවනේ අපි ඉන්නේ ප්‍රධාන අනුමාත්‍රිකාවකනේ කියලා. අන්න ප්‍රධාන අනුමාත්‍රිකාව කිව්වේ සැලසුම් කරන්නේ මේ අහන්න කතාව. මතක ළමයි මට කියන්න සැලැස්මක් කියන සැලසුම් කරණය කිව්වේ මොකක්ද? සැලසුම් කරණය කිව්වේ මොකක්ද? මේකේ වචන දෙකයි මතක තියාගන්න කිව්වේ මම. සැලසුම් කරණයටව මතක තියාගන්න ඕන වචන දෙකයි. මොනවද වචන දෙක? 1 සැලසුම් කරණය උනේ පළවෙනි දේ මොකක්ද? අරමුණු සහ පරමාර්ථ ස්ථාපනය කර ගන්න නැත්නම් හඳුනා ගන්න. හඳුනා ගැනීම. ඒව ළඟා කර ගැනීම සඳහා උපාය මාර්ග ස්ථාපිත කිරීම.
වැඩ දෙකයි. සැලසුම් කරන්නේදී මොනවද කරේ අපි ප්ලෑනින් වලදී? අරමුණු සහ පරමාර්ථ අඳුරගත්තා. ඒව ළඟා කර ගැනීම සඳහා උපාය මාර්ග ටිකක් ස්ථාපනය කරා. මේකට තමයි සැලසුම්කරණය කිව්වේ. මේ සැලසුම්කරණය කියන එකක් තමයි process එකක්, ක්‍රියාවලියක් මේක. මේක තනි එක වැඩක් නෙවෙයි, මේක ස්ටෙප් කීපයක් තියෙන ක්‍රියාවලියක්. මේ සැලසුම්කරණයේ ප්‍රතිඵලය තමයි සැලැස්ම කියලා කියන්නේ. බිස්නස් ප්ලෑන් එකක් කියලා කියන්නේ ව්‍යාපාර සැලැස්මක් කියන්නේ. මේ සැලසුම්කරණයක් කරාට පස්සේ අවසාන වශයෙන් නිර්මාණය වෙන්නේ ප්ලෑන් එකක්, සැලැස්මක්. එතකොට අපිට මේ පාඩම ඇතුලේ කතා කරන්න තියෙනවා සැලසුම්කරණය කියන්නේ මොකක්ද? සැලැස්ම කියන්නේ මොකක්ද? සැලැස්මක් ඇතුලේ තියෙන්නේ මොනවද? සැලසුම්කරණය කියන එක කරන්නේ කොහොමද? සැලසුම්කරණය කරද්දී මොනවද බලපාන මූලධර්ම? මෙන්න මේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. පළවෙනියෙන්ම තියෙන අපි දන්නම කියන දෙයක් සැලසුම්කරණය නිර්වචනය කරන්න. ලියමු සැලසුම්කරණයේ නිර්වචනය. ලියන්න කලින් මට ආයෙත් කියන්න සැලසුම්කරණයේ නිර්වචනය. යම් කිසියම් ආයතනයක් විසින් අරමුණු අපේ අනාගතයේදී ළඟා කරගන්න අපේක්ෂා කරන අරමුණු සහ පරමාර්ථ හඳුනා ගැනීම නැත්නම් ස්ථාපනය කර ගැනීමත් ඒවා ළඟා කර ගැනීම සඳහා උපාය මාර්ග ස්ථාපනය කිරීමත් අපි කියනවා මොනවද? සැලසුම්කරණය. ලියන්න. යම් ආයතනයක් විසින් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන යම් ආයතනයක් විසින් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන යම් ආයතනයක් විසින් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන පරමාර්ථ සහ අරමුණු ස්ථාපිත කර ගැනීමත් යම් ආයතනයක් විසින් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන පරමාර්ථ සහ අරමුණු ස්ථාපිත කර ගැනීමත් එම පරමාර්ථ සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා එම පරමාර්ථ සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා එම අරමුණු සහ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා උපාය මාර්ග ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියයි. එම පරමාර්ථ සහ අරමුණු ළඟා කර ගැනීම සඳහා අදාළ උපාය මාර්ග ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියයි. මට ටක් ගාලා කියන නිර්වචනය මොකද්ද? සැලසුම්කරණයේ නිර්වචනය. යම් ආයතනයක් විසින් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන පරමාර්ථ සහ අරමුණු ස්ථාපිත කර ගැනීමත් එම පරමාර්ථ සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අදාළ උපාය මාර්ග ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියයි. ටක් ගාලා මට කියන නිර්වචනය මොකද්ද? සැලසුම්කරණය කිව්වේ යම් ආයතනයක් විසින් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන පරමාර්ථ සහ අරමුණු ස්ථාපිත කිරීමත් ඒවා ළඟා කර ගැනීම සඳහා උපාය මාර්ග. මොනවද මේ උපාය මාර්ගයක් කියලා කියන්නේ? අපි කියනවා දිගු කාලීන සැලසුම් වලට උපාය මාර්ග කියන්නේ. මෙයන් දැන් මේ වෙද්දෝ අරමුණුයි පරමාර්ථයි දන්නවනේ. මොනවද අරමුණු පරමාර්ථ කිව්වේ? අරමුණු කිව්වේ කෙටි කාලීන ළඟා කරගන්න අපේක්ෂා කරන දේවල්. පරමාර්ථ කිව්වේ දිගු කාලීනව ළඟා කරගන්න අපේක්ෂා කරන දේවල්. මේවා හදන එකයි, මේවා නිර්මාණය කරන එකයි, ඒවා ළඟා කරගන්න අපි කරන්න ඕන වැඩ ටික තීරණය කරන එකයි මොකේද සිද්ධ වෙන්නේ? සැලසුම්කරණයේ තමයි සිද්ධ වෙන්නේ. හරි. උතන යටින් කියනවා මොකද්ද කියන්නේ? ආයතනික පරමාර්ථ සහ අරමුණු ස්ථාපිත කර ගැනීමන් ගනිමින් ඒවා ළඟා කර ගැනීමට ක්‍රමෝපායන් යෙදීමේ ක්‍රියාවලිය. ඔන්න තවත් නිර්වචනයක්. උඩ ඒකම තමයි. හරි. මට කියන්න නිර්වචන ටික නිර්වචන ටික කියන්නේ දැන් බලන්න මේ අදහසමද තියෙන්නේ කියලා මේ හැම එකකම. පළවෙනි කියන කෙනාගේ නම මොකද්ද? ස්ටෝනර්, ප්‍රීමන් and ගිල්බර්ට්. එයාලා මොකද්ද කියන්නේ? ආයතනයක පරමාර්ථ ස්ථාපිත කර ගැනීමත් ඒවා ළඟා කර ගැනීමට යෝග්‍ය කටයුතු සකස් කිරීමත් සැලසුම්කරණය. හරිනේ? එකම නිර්වචනයනේ තියෙන්නේ. ඊට පස්සේ මේක හදාගන්න GA කෝල්. ඔයාලගේ මොකද්ද තියෙන්නේ අකුරු? කී නෙවෙයි GA කෝල් කියලා හදාගන්න. GA call. එයාලා කොහොමද කියන්නේ? එයා කොහොමද කියන්නේ? ආයතනයක පරමාර්ථ සහ අරමුණු තීරණය කිරීමත් ඒවා ළඟා කර ගැනීමට සූදානම් වීමත් සැලසුම්කරණය. හරි. එකම අදහස වර්ධන් එනවා ඔළුවට. සැලසුම්කරණය කියන්නේ මොකද්ද? අරමුණු පරමාර්ථ ස්ථාපනය කරන එකයි
ඒවා ළඟා කරගන්න උපාය මාර්ග තීරණය කරන්න. හරි. දැන් මේ යන්න ළමයි මේ යන්න. ඔතන තව විශේෂ නිර්වචනයක් තියෙනවා බලන්න. යම් කාර්යයක් හොඳින් සැලසුම් කිරීම යනු එම කාර්යයෙන් අඩක් නිම කිරීම. ඒ කියන්නේ මෙහෙමයි ඈ. ඔයා විභාගෙට මේක මගේ අදහස වෙනස් ඈ. මගේ එක කියන්න ඉස්සරහම මම දාර්ශනික නෙවෙයි. මෙයාගේ එක මම කියලා ඉන්නවා. සාමාන්‍යයෙන් අපි පිළිගන්නවා යම් දෙයක් ප්ලෑන් කරොත් එහෙම යම් වැඩක් ඕනම වැඩක් විභාගේ වේවා ඕනම දෙයක් ප්ලෑන් කරොත් 50%ක් ඉවරයි. ඔයාලට ප්ලෑන් එකක් තියෙනවා නම් 50%ක් ඉවරයි. ඉතුරු ඒ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන එක තමයි ඉතුරු 50%. දැන් අපිට හිතෙන්න පුළුවන් ප්ලෑනින් කියන්නේ 1යි 2යි චූටි වැඩක් ප්ලෑනින් නෑ නෑ. යම් කාර්යයක ප්ලෑනින් කියන්නේ 50%යි. ඒ කියන්නේ 50%ක් ඉවරයි ප්ලෑන් එක ගෙහුවා කියන්නේ. හරියට. ඒ කියන්නේ ඔයා පාඩම් කරන ප්ලෑන් එකක් හැමදාම ප්ලෑන් කරනවා. ප්ලෑන් එකක් ගෙහුවා කියලා කියන්නේ 50%ක් ඉවරයි. මේ කලමනාකරණයේ මතයනේ. දැන් ඕන මගේ මතය. දාර්ශනික හර්ෂගේ මතය. මගේ අදහසයි. පාඩම් කරන්න හිතුනොත් 75%ක් ඉවරයි. පාඩම් කරන්න ඕනේ 125යි. කියන්නේ ඕකේ අමාරුම වැඩේ මොකක්ද දන්නවද? විභාගෙට පාඩම් කරන එක නෙවෙයි අමාරු වැඩේ. පාඩම් කරන්න හිතෙන එක. ඒක කොච්චර දානවද මං? ඒක 75%ක් දානවා. ඒ කියන්නේ උඹලට හිතෙන්නේ නැත්තේ මොකනේ? මොකද හිතෙන්නේ නැත්තේ? පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් 75%ක් නැහැ. හිතුනොත් පොඩි වැඩක් තියෙන කරන්න පාඩම් කරන එක ලොකු දෙයක් නෑ. මං කලිමුත් කිව්වනේ කොමර්ස් හරි ලේසි කියලා. BS එහෙම පට්ටම ලේසි. ඉකෝන් හොඳටම ලේසි. accounting ලේසි. ලොකු අවුලක් නැහැ. 75%ක් හරියයි. ඒ කියන්නේ දැන් සමහරවගේ මේ 75% තියෙනවද? ඔය තියෙනවා කියලා. තා හිතලවත් නැහැ. තියෙනවා නම් ගොඩ. ඉතුරු 25ක් easy. ගේමක් නැතුව ගහ ගන්න පුළුවන්. හරි. තව දෙයක් තව මෙහෙම එකකුත් කියනවා තව එකක් ඉංග්‍රීසි වලින් කියනවා planning to fail is failing to plan මොකද්ද planning to fail is failing to plan සැලසුම් කිරීමට අසමත් වීම යනු අසාර්ථකත්වයේ සැලසුම් කිරීම හොඳට කල්පනා කරන්න කිව්වේ මොකද්ද කියන එක අපි මොනවා හරි දෙයක් plan කරන්න බැරි වුණොත් ඒක මොනවා හරි වැඩක් විතන ඔයාට ඒකක් ප්ලෑන් කරන්න බැරි වුණා කියලා කියන්නේ ඔයා F එකක් ප්ලෑන් කරා කියන එක. ඒ නිසා ප්ලෑනින් කියන එක පට්ට වැදගත්. මම නම් හරි මාස වැඩක් ප්ලෑනින් කියන එක. සැලසුම් හදන එක. ඒ කියන්නේ මට මාර තෘප්තියක් තියෙනවා සැලසුම් හදලා ඒ විදිහට මේක ක්‍රියාත්මක වෙනවා දකිද්දි. විචලනයක් නැද්දි පොඩි මෙහෙමයි ජීවිතේ අභියෝගෙන්නත් එපා. ප්ලෑන් මේ විදිහටම ක්‍රියාත්මක වෙනවද? ප්ලෑන් වල පොඩි පොඩි විචලනයන් වෙනවා. ඒතකොට අපි මොකද කරන්න ඕන ටක් ගාලා ඒවා? ඒවට හරියන විදිහට අලුතෙන් දේවල් අරගෙන ආයෙත් සැලැස්ම ක්‍රියාවට නං. ඒක පට්ටාකල් වැඩ. හරි. සැලසුම්කරණය සහ සෙසු කාර්ය අතර සම්බන්ධය එහෙම නේද මාතෘකාව තියෙන්නේ? හරි. එමු. දැන් මට කියන්න මොනවද සෙසු කාර්ය කියලා? සැලසුම්කරණය සහ සෙසු කාර්යයේ ඉතුරු කාර්යයන් ටික මොනවද? කියන්නේ සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. මේවත් එක්ක මේක කොහොමද සම්බන්ධ වෙන්නේ? සම්බන්ධය 아무තෙන් කියන්න දෙයක් නැහැ. දැන් මතකද නිර්වචන ටික මේ වගේ. සැලසුම්කරණයේ නිර්වචනය නම් අරමුණු සහ පරමාර්ථ ස්ථාපනය කිරීම, උපාය මාර්ග ස්ථාපනය කිරීමනේ. ඔයාලා මට කියන්න සංවිධානකරණය කියන එකේ නිර්වචන ස්ථාපනය කරගත් අරමුණු සහ පරමාර්ථ සඵලදායීව ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරයේ සතුව තිබ්බ සම්පත්තික මොනවද කරන්න ඕනේ? සම්පත් වෙන් කිරීම, බල තල පැවරීම, වැඩ බෙදීම. දැන් මෙහෙමනේ. ඔය නිර්වචනේ පටන් ගත්ත විදිහට කියන්න ආයෙත් ස්ථාපනය කරගත් අරමුණු සහ පරමාර්ථ. ඒ කියන්නේ බං සැලසුම්කරණයක් නැතුව සංවිධානකරණයක් වෙනවද? නෑ. සැලසුම්කරණයක් කරොත් තමයි සංවිධානකරණයක් වෙන්නේ. මෙහෙයවීම නිර්වචන කියන්නේ මෙහෙයවීම ස්ථාපනය කරගත් අරමුණු සහ පරමාර්ථ. ඒකත් පටන් ගන්නෙ කොහොමද? සැලසුම් කරගත් අරමුණු සහ පරමාර්ථ සාර්ථකව ළඟා කර ගැනීම සඳහා යටත් පාර්ශවයන් කටයුතු වල නිරත කරවීම කෙරෙහි බලපෑම් කිරීම, ඔවුන් දැනුවත් කිරීම, ඔවුන් වැඩට උනන්දු කරවීම මෙහෙයවීම. අපි එමනේ නිර්වචනය කරේ.
ඒ කියන්නේ සැලසුම් කරගත් අරමුණු පරමාර්ථ නැත්නම් මෙහෙවීමක් තියෙනවද? පාලනයේදී මොකක්ද උනේ? ස්ථාපනය කරගත් අරමුණු සහ පරමාර්ථ ඒ ආකාරයෙන් ඉටු වෙනවද නැත්නම් ඒකෙත් පටන් ගන්න මොකෙන්මද? අරමුණු පරමාර්ථ ස්ථාපනය. ඒ කියන්නේ සැලසුම් කරණයක් නැතුව මේ තුනම නැහැ. මේක අපි ලස්සනට කියනවා මේක හරියට නිකන් මේ කෝච්චියක් වගේ. හරි? මේ කෝච්චියේ පෙට්ටි තුනක් තියෙනවා. මේ කෝච්චි පෙට්ටි තුන. ඒ ඔක්කොම ඇදගෙන එන්ජිම තමයි මේ එන්ජිම. මේ තමයි සැලසුම් කරන. මේ තමයි සංවිධානය කරන. මේ තමයි මෙහෙයවීම, මේ තමයි පාලනය. එන්ජිම නැතුව බලන්න දැකලා තියෙන එන්ජින් නැතුව කෝච්චි පෙට්ටි විතරක් යනවා. දැකලා නැහනේ? අනිවාර්යෙන් මොකක්ද ඕන වෙන්නේ? එන්ජිමක් අවශ්‍යයි. මෙයා තමයි ඊතුරු පෙට්ටි තුන ඇදගෙන එන්නේ. හරි, පැහැදිලි. කළමනාකරණය highlight කරගන්න හර කාර්ය. කෝ concept එක තමයි කළමනාකරණේ හර කාර්ය. කෝ එක හරය. වන්නේ සැලසුම් කරණයයි. අනිකුත් කළමනාකරණ කාර්යයන් ආරම්භෙන්නේ සැලසුම් කරණයෙන් පසුවයි. කළමනාකරණයේ විද්වතුන් සැලසුම් කරණය යන්න කළමනාකරණ විද්වතුන් සැලසුම් කරණය යන්න highlight කරගන්න. සංවිධානකරණයේ මෙහෙයවීම පාලනය යන දුම්රිය මැදිරිය ඇදගෙන යන දුම්රිය එන්ජිමකට සමාන කර ඇත. තියෙනවනේ හැම එකක්. highlight කරගන්නේ. අවතන කෝච්චිය ඇඳ ගන්න දැන් ඔයාලා. අදින්න පොඩිවට කෝච්චිය. කෝච්චි පෙට්ටි තුනක් ඇඳලා මෙහෙම කැතර අඳින්න එපා ලස්සන අඳින්න නෑ ඒක. දැන් ආයේ පාට පැන්සල් අරගෙන පාට කරන්න එපා නිකන් ඔය නිකන් ඇඳ ගන්න පැන්සලක් අරගෙන. දැන් මේ අහන්න. සැලසුම් කරණයේදී මොකක්ද උනේ එහෙනම්? අරමුණු හා පරමාර්ථ ස්ථාපනය. ඒවා ළඟා කර ගැනීම සඳහා උපාය මාර්ග ස්ථාපනය නැත්නම් තීරණය. ඔන්න ඔය වැඩ දෙකනේ අරමුණු සහ පරමාර්ථයි උපාය මාර්ගයි. මෙන්න මේකනේ සැලසුම් කරණයේදී සිද්ධ වුනේ මේවා හදන එක. දැන් ඔහොම හදපු අරමුණු සහ පරමාර්ථයි උපාය මාර්ගයි ටික අපි ලේඛනගත කරනවා. ලේඛනයක් ආකාරයෙන් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ අපේ ආයතන අනාගතය ළඟා කරගන්න තියෙන අරමුණු මොනවද? පරමාර්ථ මොනවද? ඒවා ළඟා කරගන්න තියෙන උපාය මාර්ග මොනවද? අපි මොනවද මේවා කරන්නේ? මේවා ප්ලෑන් කරනවා. ප්ලෑන් කරලා අපි ලේඛනයක ලියනවා. එහෙම ලිව්වොත් අපි ඒවට කියනවා මොකක් කියලාද? සැලැස්මක් කියලා කියනවා. මොකද්ද සැලැස්මක් කියලා කියන්නේ? සැලසුම් කරණයේදී අපි හදාගත්ත අරමුණුයි පරමාර්ථයි උපාය මාර්ගයි ටික ලේඛනයක් ආකාරයෙන් ඉදිරිපත් කරනවා නම් අපි ඒකට කියනවා මොකක් කියලාද? ව්‍යාපාර සැලැස්මක් කියලා කියනවා. මොකද්ද මාතෘකාව තියෙන්නේ? සැලසුම ප්ලෑන් එක. ලියමු. ආයතනයක පරමාර්ථ සහ අරමුණු මෙන්ම ආයතනයක පරමාර්ථ සහ අරමුණු මෙන්ම ආයතනයක පරමාර්ථ සහ අරමුණු මෙන්ම
ආයතනික පරමාර්ථ සහ අරමුණු මෙන්ම ඒවා සපුරා ගැනීම සඳහා ඒවා සපුරා ගැනීම සඳහා ඒවා සපුරා ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපාය මාර්ග අනුගමනය කළ යුතු උපාය මාර්ග අනුගමනය කළ යුතු උපාය මාර්ග අන්තර්ගත කරමින් උපාය මාර්ග අන්තර්ගත කරමින් ලිඛිතව සකස් කරනු ලබන ක්‍රියාකාරකම් සමූහයකි 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 හරි මට ආයෙත් කියන්න මොකද සැලැස්මක් කියලා කිව්වේ ආයතනයක පරමාර්ථ සහ අරමුණු මෙන්ම ඒවා ළඟා කරගෙන ඒවා සපුරා ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපාය මාර්ග අන්තර්ගත කරමින් ලිඛිතව සකස් කරනු ලබන ක්‍රියාකාරකම් සමූහයකි. එහෙනම් පැහැදිලි අරමුණුයි පරමාර්ථයි ලිඛිත ලේඛනයක් විදිහට ඉදිරිපත් කරොත් අපි ඒකට කියනවා මොකක් කියලාද? ප්ලෑන් එකක්. සැලැස්මක් කියලා කියනවා. ප්ලෑන්. දැන් අපි බලන්න ඕනේ ඊළඟ වැදගත්ම දේ සැලැස්මේ නිර්වචනයේ හරි හැබැයි තාම ඉවර නැහැ. තවත් නිර්වචනයක් මේකට ගන්න පුළුවන්. සහ සැලැස්මක් ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. මම අදහසක් ගන්න කියන්නද? ප්ලෑන් එකක් ඇතුලේ තමයි මෙන්න මේ දේවල් තියෙන්නේ. දැක් මෙහෙවර පරමාර්ථ මතකද මේ වෙන එකක් අරමුණු ප්‍රතිපත්ති නීති රීති වැඩසටහන් උපාය මාර්ග ව්‍යාපෘති කොහොම ගොඩ තියෙනවා. අපිට මේවා එකින් එක ඉගෙන ගන්න සිද්ධ වෙනවාද? ප්ලෑන් එකක් ඇතුලේ තියෙන්නේ මේවා. දැන් හරිනේ බං. සැලසුම් කරන ඉදිකරේ ඒවා අඳුර ගන්න එකනේ. අඳුරගත් ඒවා ලිඛිතව ලියනවා පොතක් විදිහට. ඒකට තමයි සැලැස්මක් කියන්නේ. සැලැස්මක් ඇතුලේ තියෙන්නේ මේ දේවල්. තව විදිහකට නිර්වචනය කරන්න පුළුවන් මෙහෙම. ඔතන යටින් තියෙන හයිලයිට් එකත් අරගෙන මම මේ කියන වචන හයිලයිට් කරගන්න. අනාගතයේදී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන්නේ කුමක්ද? අපේක්ෂා කරන්නේ කුමක්ද? හයිලයිට් කරගන්න. ළඟා කරගන්නේ කෙසේද? කාර්ය මොනවාද? කරන්නේ කවුරුන්ද? කාලවකවානුවල කවර කාලවකවානුවලද? වගකීම පැවරෙන පාර්ශවයේ කවුරුන්ද? දැන් මට කියන්න මොනවද වචන ටික කියයියන්නේ? අනාගතයේ මුල ඉඳන් ඔක්කොම ටික. අනාගතයේදී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන්නේ කුමක්ද? කියන්නේ මෙහෙම හිතන්න ප්‍රැක්ටිකල් වෙන්නේ. ප්ලෑන් එකක් ඇතුලේ තියෙන්නේ මොනවද? අනාගතේ ළඟා කරගන්න අපේක්ෂා කරන්නේ මොනවද? ඊට පස්සේ පරමාර්ථ ඒව ළඟා කරගන්නේ කොහොමද? ළඟා කරගන්න තියෙන්නේ මොනවද? ළඟා කරගන්නේ කොහොමද? ඊළඟ එක ඒකට කරන්න ඕන වැඩ මොනවද? ඊළඟ එක ඒක කවුද කරන්නේ? ඊළඟ එක කොයි කාලෙද කරන්නේ? ඊළඟ එක කාටද මේකේ වගකීම පැවරෙන්නේ? නැත්නම් කිරීමේ වගකීම පැවරෙන්නේ කාටද? මට දැන් සරල අදහස් කියන්න. අනාගතේ ළඟා කරගන්න තියෙන්නේ මොනවද? ළඟා කරගන්නේ කොහොමද? කවදද? කවුරු වගකීම දරන්නේද? කවුද මේක කරන්නේ? ඔය ටික අන්තර්ගත කරලා හදනවා නම් ලේඛනයක් ඒකට කියනවා මොනවා කියලාද? සැලැස්ම. ආයෙත් මට කියන මොනවද වචන ටික? අනාගතේ ළඟා කර ගැනීමට අපේක්ෂා කරන්නේ කුමක්ද? ඊළඟට පරමාර්ථ ළඟා කරගන්නේ කෙසේද? කළ යුතු කාර්ය මොනවාද? කරන්නේ කවුරුන්ද? කවර කාලවකවානුවලද වගකීම පැවරෙන්නේ කාටද? මෙන්න මේ දේවල් ටික තමයි අපි කියන්නේ මොනවද? සැලැස්මක අන්තර්ගතේ. යන ප්‍රශ්න වලට විසඳුම් ඇතුළත් ක්‍රියාමාර්ග සැලසුමෙන් පෙන්눔 කරයි. පැහැදිලිද කතාව? හරි. ඊළඟට සැලසුමකින් පෙන්눔 කරනුයේ ව්‍යාපාරයේ අනාගත කටයුතුය අප සිටින ස්ථානයේ සිට ගමන් කරන ස්ථානයට ඇති පරතරය පියවනු ලබන්නේ සැලැස්ම තුලින්. මේකේ ලස්සන කතාවක් කියනවා. හරි. ඔගේ මේක නෑ ටියුට් එකේ නෑ ඔක දානවා. මෙන්න මෙහෙම කියනවා. සැලැස්මකින් වෙන්නේ වර්තමාන අනාගතය යා කරන පාලම සැලැස්මයි. මොකද්ද? වර්තමානයේ දැන් අපි ඉන්න තැනක් තියෙනවනේ. අද අපි ඉන්න තැන ඉඳලා අනාගතේ ළඟා කරගන්න අපේක්ෂා කරන දේවල් නේ සැලැස්මක තියෙන්නේ. වර්තමානයේ අනාගතය යා කරන පාලනකට කියනවා අපි මොනවා කියලාද? සැලැස්ම. නිකන් ඕන පැත්තකින් දාගන්නේ. වර්තමානයේ සහ අනාගතය යා කරන පාලම සැලැස්මයි. නිකන් ලියන්න පැත්තකින්. වර්තමානයේ අනාගතය යා කරන පාලම සැලැස්ම.
ව්‍යාපාරයක් හෝ ඕනෑම කටයුත්තක් සාර්ථක වීමට නම් සැලැස්මක් තිබිය යුතුය. සැලැස්මක් නැතිනම් සියල්ල අසාර්ථක වේ. සැලැස්මක් මගින් කුමක් කෙසේ කවදා කළ යුතුද යන්න දැක්වේ. සැලැස්මක් නැතිනම් ප්‍රතිඵලද නැත. යටින් කියනවා ඒ අනුව failing to plan is planning to fail highlight කරගන්න. සැලසුම් කිරීමට අසමත් වීම යනු අසාර්ථකත්වයේ සැලසුම් කිරීමයි. දැන් මේ වෙනකන්වත් අඩුම A level වලට plan එකක් තිබෙන්නේ නැත්නම් දැම්ම ගහන්න ඕන plan එකක්. මම ආසම දෙයක් තියෙනවා බං. හරි මම මේක හරිම ආසයි මෙහෙම කට්ටියට මේ වැඩ නොකර රිපිනිව ඉන්නවනේ වැඩ කර විශේෂයෙන් කොල්ලෝ එහෙම කෙල්ලෝ එහෙම නැහැ කියනව නෙවෙයි. වැඩ කරන්නෙම නැති කොල්ලෝ ඉන්නවා. ඔය අන්තිම දැන් හරියට අන්තිම කාලේට ඇවිල්ලානේ තියෙන්නේ අන්තිම මාස 6 නේ අපි ඉන්නේ. ඒ කියන්නේ මුකුත්ම වැඩ කරපු නැති උන් කැම්පස් යනවා. ඒ කියන්නේ මම ඕකට පළවෙනි මොටිවේෂන් එක මම ගත්තේ මේ මං කියලාත් ඇති මගේ යාළුවෙක් හිටියා කියලා අපි ආදරයට කැකුලා කියලා කිව්වේ. ਉਹ වලියක් කොහෙද කැකුලා එතන. අය ගණ්ඩ දෙයක් නැහැ ඉතින් ආයේ. මේ උපරිම කාඩම එකයි ඉතින් පන්ති වල හිටපු කාඩමය. අපි ඉස්කෝලේ නෙමෙයි හිටියේ වෙන ඉස්කෝලේ හිටියේ. මේක දිස්ත්‍රික් 4 වුණා. ගුරුවරුත් සර්ප්‍රයිස් අපිත් සර්ප්‍රයිස් ඌත් සර්ප්‍රයිස් දන්නේ. කොපි කළාම නෙවෙයි වැඩා. මුලදී වැඩ කරේ නෑ අන්තිම කාලේ පට්ට විදිහට වැඩ කරලා තියෙනවා. පෙන්නවුවේ නෑ වැඩ කරා කියලා වැඩ කළා හැබැයි. ඒ කියන්නේ ඌ දැක්කට පස්සේ මට හිතුණා අඩු එහෙමත් පුළුවන්. මම පුද්ගලිකව මුලින් ඉඳලා වැඩ කරපු එකේ. ඒ කියන්නේ මම රෑන්ක් එකක් ගන්නවා කියන එක කැම්පස් යනවා කියන එක මහා ලොකු පුදුම වෙන්න කාරණයක් නෙවෙයි. ඒ ලෙවල් වල වැඩ කරපු විදිහත් එක්ක. ඇත්ත කියන්න එපා. මගේ යාළුවා දිස්ත්‍රික් ෆස්ට් වෙනවා කියන එක ඉතින් ඒක කොහොමත් ඌ දිස්ත්‍රික් ෆස්ට් වෙන්නම ඉපදිච්ච එකෙක්. ඌ එක වෙනවමයි ඉතින්. මම දිස්ත්‍රික් සෙකන්ඩ් වෙනවා කියන එකත් වෙන්න පුළුවන් මොකද මාත් ඌත් එක්කම වැඩ කරපු හින්දා ඒක. පේනවා බැලුමට පේනවා ඌ වැඩ කරා ඌ දිස්ත්‍රික් සෙකන්ඩ් වෙනවා. ලොකු එහෙම මහා ලොකු වාව් එකක් නැහැ ඒකේ. වෙයි කැපුලා ගත්තොත් එහෙම කැපුලාගේ තිබ්බ දේ තමයි ඌ මුගේ තාම මට නම මතක නැහැ ඇත්ත නම මොකද්ද කියලා අපි ආදරයට තාම කැපුලා කියලා කියන්නේ. කැපුලාගේ තිබ්බ සීන් එක මේ ඌ වැඩ කරපු එකෙක් නෙමෙයි. අඩෝ අන්තිම මාර පට්ට විදිහට වැඩ කරලා තියෙනවා. දිස්ත්‍රික් 4 වෙන්න හිතපන්කෝ. ලේසි නෑ නේද? 1 2 3ම වැඩ කරපෙව්. කැපුලා 4 පුදුමයක් ඒක. ඉතින් මේ දැන් ඌ මං හිතන්නේ බ්‍රෑන්ඩ් එක්ස් හරි මාස් එකේ හරි හොඳ ජොබ් එකක් කරනවා. හොඳ පොසිෂන් එකක ඉන්නවා ඌ. හරි. මේ මෙතන උඩ ගෙවල් තියෙන විහාරපාර. ඉතින් මේ වැඩ කරපෙක් නේ මං හරි ආසයි ඒ වගේ උන්ට. අර වැඩ නොකර ඉඳලා එකපාරට අර පිකප් වෙන්නේ අලු ගසක් නැගිටින උන් ඉන්නේ. එහෙම. ඒ කියන්නේ අලු වෙන්නම වැටිලා ඉන්නේ උන්. අර හැරි පොටර් බලලා තියෙනවනේ උඹලා. අර එකේ ගිනි ගත්තට පස්සේ කුරුල්ලෙක් ආයි ඉපදෙන්නේ මොකද උගේ නම? ෆීනික්ස්. හරි. අන්න ඒ වගේ උන්ට උන් මරු. දැන් ඒ වගේ එකෙක්ට නිකන් පොඩි හරි හිතේ නිකන් ආසාවක් තියෙනවා නම් මේ මාස 6 නිකන් මැච් එකක් ගහන්න දැන් හොඳම දේ මොනවා කරන එකද? ටකල් ප්ලෑන් එක හදාගන්න. කොහොමද මේ වැඩ ටික කරන්නේ? ඒතර ඔයාලට සමහරට අතාරින්න වෙන දේවල් තියෙනවා. ලං කර ගන්න ඕන දේවල් තියෙනවා. ඒ දේවල් අතාරින්න ඕන අතෑර ලං කර ගන්න ඕනේ ලං කළා ටක් ගාලා ගහනවා ප්ලෑන් එකක් වැඩ කරනවා. එතකොට ඉතින් ටක් ගාලා මේක චේන්ජ් වෙනවා. ඒ චේන්ජ් එක මාරයි. එතකොට මේ මං හරි කැමති එහෙම එකෙක් පන්ති හිටු දැන් මං දන්නවනේ තොපි වැඩ කරනවද නැද්ද කියලා. අනාගතයේ දවසක පන්ති එකට ගෙන්නලා මට පෙන්වන්න තිබ්බනම් මේකත් අර ගිනි අලු වල හිටපු එකෙක් කියලා මට පෙන්වන්න දැන් කැකුලා ගැන මං කියන්නේ. ඒ වගේ පෙන්වන්න තිබ්බනම් මරු ගිය අවුරුද්ද එකෙක් හිටියා. උගේ නම නම් මට මතක නැහැ ඇත්තටම. මේ ඌ රජරට තමයි සිලෙක්ට් වුනේ. ඌත් කැම්පස් එකයි කියලා මං හිතුවේ නෑ. රිසර්ච් ආවට පස්සේ මට පුදුම හිතුණා මේක කැම්පස්ද කියලා. ඒ කියන්නේ ඌ කැම්පස් යන එකෙක් 24 හිටියේ. ඌ යන එකෙක් නෙවෙයි. ඒ කියන්නේ මම අව탁සේරු කරා නෙවෙයි. පිස්සුනට රට හිටියේ. පස්සේ මේක මං හිතන්නේ උඹලා පන්ති කතා කරනද මන් දන්නේ. අර ඉස්කෝලෙන් කේස් එක දැම්ම කියලා කිව්වේ. ඉස්කෝලෙන් එලවලා මොකක් හරි එහෙම එකක් කළා ඌ ගේමට පාඩම් කරලා තියෙනවා. කමන්න ගේමට හරි කාමරයට හරි කමක් නැහැ. වැඩේ වෙන්නනේ ඕනේ. හරි. ඒ නිසා මේ මට උගේ නම මතකෙන්නේ නැහැ ඔළුවට. ඉතින් අන් එහෙමයි. නිසා ඒ වගේ අර මේක සම්පූර්ණ චේන්ජ් කරගන්න පුළුවන් අලුතින් ප්ලෑන් එකක් මුලින් ඉඳන් හැදුවනවා. කාලේ තාමත් තියෙනවා. සියල්ල චේන්ජ් කළ හැකි දිස්ත්‍රික් ෆස්ට් වෙන්න ලෙවල් එකට එන්නත් බැරි නැහැ. පැහැදිලිවම පුළුවන්. සාමාන්‍ය 95 ඇවරේජ් එකට ආව නම් දිස්ත්‍රික් ෆස්ට් ආය අහන්න දෙයක් නැහැ ඉතින්. හරි. ඒ කියන්නේ ගෑල්ලමෙන්ට එහෙම බෑ නෙවෙයි. කොල්ලොන්ට ඒකේ හැකියාව වැඩි. කොල්ලොන්ට සාමාන්‍යයෙන් මම දකිනවා දේවල් අතාරින්න පුළුවන් ටක් ගාලා. ඔව් ඕනම දෙයක් කැමති දෙයක් උඹ හිතාගනි. ඔව්. ඒ කියන්නේ මං හිතනවා කියන්නේ මේ
මම දැකලා තියෙනවා ටක් ගාලා උන්ට චේන්ජ් වෙන්න පුළුවන්. ගැළමයි චේන්ජ් වෙනවා නැත්තේ නෑ ඊට වඩා හොඳට චේන්ජ් වෙන උන් ඉන්නවා. හරි මේ මං කිව්වේ එහෙම එකක් නෙවෙයි. මේ අර සාමාන්‍ය ගෑලමේ දේවල් බදාගෙන තියාගෙන ඉන්නේ. චූටි කාලේ සෙල්ලම් කරපු සෙල්ලම් බඩු කෙනෙක් බෝනික්කි. යන තැන අරලා අරයන්. කොල්ලෝ එහෙම නැහැ. ඔය ඩෝසරයක් එහෙම දෙනවා දෙපාරක් ගෙහුවා කුඩු ඉවරයි. ඒක ඉවරයි කතාව එතන. ගැල්ලම ඒව නැහැනේ ඒක අර තමන් ගාවම තියාගන්න ඕනේ කියලා එකක් තියෙනවා. ඒකත් එක්ක බැඳිලා ඉන්නේ. ඒ නිසා දේවල් අතෑර ගන්න බෑ. හරි ඒ නිසා සාපේක්ෂව කොල්ලෙකුට ගේම ගහ ගන්න ඉතින් ඉඩකඩ වැඩි ගහගත්තොත්. නැත්තම් ඉතින් කරුම ගෙවන්න වෙනවා. හරි. එන්න සැලසුම්කරණය සහ සැලැස්ම අතර තියෙන සම්බන්ධය. කෙටිම උත්තරය මට කියන්න සැලසුම්කරණයයි සැලැස්මයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? සැලසුම්කරණයේ ප්‍රතිඵලය සැලැස්මයි ලියමු. සැලසුම්කරණය පුළුල් ක්‍රියාවලියකි. සැලසුම්කරණය පුළුල් ක්‍රියාවලියකි. සැලසුම්කරණය පුළුල් ක්‍රියාවලියකි. සැලසුම්කරණයේ ප්‍රතිඵලය සැලැස්මයි. සැලසුම්කරණයේ ප්‍රතිඵලය සැලැස්මයි. සැලසුම්කරණයේ පුළුල් ක්‍රියාවලියකි. සැලසුම්කරණයේ ප්‍රතිඵලය සැලැස්මයි. සැලසුම්කරණයේ ප්‍රතිඵලය සැලැස්මයි. සැලැස්ම ලිඛිත ලේඛනයකි. සැලැස්ම ලිඛිත ලේඛනයකි. සැලැස්ම ලිඛිත ලේඛනයකි. සැලැස්ම ලිඛිත ලේඛනයකි. සැලසුම්කරණයේදී පරමාර්ථ සහ පරමාර්ථ අරමුණු ප්‍රතිපත්ති උපාය මාර්ග එයයි යන්නේ. සැලසුම්කරණයේදී පරමාර්ථ අරමුණු ප්‍රතිපත්ති උපාය මාර්ග වැඩසටහන් අයවැය ලේඛන යනාදිය තීරණය කෙරේ. එය ලිඛිතව සකස් කරනු ලබන ක්‍රියාකාරකම් සමූහයකි. ලිඛිතව සකස් කරනු ලබන ක්‍රියාකාරකම් සමූහයකි. හරි. ඔය තමයි සම්බන්ධය. හරි එන්න ඊළඟ මාතෘකාවට. මොකද මාතෘකාවදී සැලසුම් කරන ක්‍රියාවලිය. දැන් මෙහෙමයි මේ පාඩම පුරාවට අපිට මෙහෙම ඒවා හම්බ වෙනවා. සැලසුම් කරන ක්‍රියාවලිය, තීරණ ගැනීමේ ක්‍රියාවලිය, ඔහොම ක්‍රියාවලිය තියෙනවා. දැන් මේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය පියවර කීයක් තිබ්බද? 6යි 8ක් තිබ්බා. දැන් බලන්නකො මේකේ කීයක් තියෙනවද? 9ක් තියෙනවා. ස්ටෙප් පටලන්න පුළුවන්ද? බෑ. පිළිවෙලට ඔය විදිහටම ඉගෙන ගන්න වෙනවා. මොනවද? තීරණ ගැනීම සැලසුම් කරන ක්‍රියාවලිය. සැලසුම් කරන ක්‍රියාවලියේ පියවර 9යි. අපි බලමු මොනවද පියවර කියලා. පළවෙනි පියවර ඉස්සරම කියන්න. ලියන්න එපා කියන්න. පළවෙනියෙන්ම පරමාර්ථ නැත්නම් ඉලක්ක ස්ථාපිත කරගන්න ඕනේ. 2 අරමුණු සහායව ළඟා කරගන්න උපාය මාර්ග අඳුර ගන්න ඕනේ. ඊළඟ එක පරිසර විශ්ලේෂණය, සම්පත් විශ්ලේෂණය, අවස්ථා තර්ජන හඳුනා ගැනීම, කාර්ය සාධන පරාසය හඳුනා ගැනීම සහ විශ්ලේෂණය. ඊට පස්සේ ඔයගෙ කෙරීම සැලැස්ම සකස් කිරීම කියලා තියෙනවනේ යාළ ඉරක් ගහලා. තියෙනවා. නැද්ද එහෙම? බලන්න දිනනද කියලා මං කියනවා. උපාය මාර්ග උපක්‍රමික තීරණ මෙදින් උපක්‍රමික තීරණ ගැනීම සහ සැලසුම් සකස් කිරීම. මතක තියාගන්න එක උපක්‍රමික තීරණ ගැනීම සහ සැලසුම් සකස් කිරීම. ඊළඟ එක උපාය මාර්ගික ක්‍රියාත්මක කිරීම නැත්නම් සැලසුම ක්‍රියාත්මක කිරීම සාර්ථකත්වයේ මැන බැලීම. හරි නැත්නම් පාලනය.
දැන් ආයෙත් මට කියන ස්ටෙප් ටික මොනවද? පළවෙනි එක මොනවද කරන්නේ? පරමාර්ථ ස්ථාපනය කරන නැත්නම් ඉලක්ක ස්ථාපනය කරනවා. 2 අරමුණු සහ උපාය මාර්ග අඳුර ගන්නවා. 3 පරිසර විශ්ලේෂණය. 4 සම්පත් විශ්ලේෂණය. 5 අවස්ථා තර්ජන අඳුර ගන්නවා. 6 කාර්ය සාධන පරාසය අඳුර ගන්නවා. ඒක විශ්ලේෂණය කරනවා. ඊළඟ එක උපක්‍රමික උපාය මාර්ගිකද උපක්‍රමිකද? උපක්‍රමික තීරණ ගන්නවා, සැලැස්ම හදනවා. ක්‍රියාත්මක කරන සැලැස්ම ක්‍රියාත්මක කරනවා. අන්තිම එක මොකද්ද? සාර්ථකත්වයෙන් මන බලනවා සහ නැත්නම් පාලනය කරනවා. දැන් එමු පළවෙනි ස්ටෙප් එක ලියන්න එපා. මං ඉස්සරෝ මේ ටික ගැන චුට්ටක් කියලා ඉන්න. පළවෙනි එක කියන්නේ මොකද්ද පළවෙනි එක? පළවෙනි එක පරමාර්ථ නැත්නම් ඉලක්ක. පරමාර්ථ එහෙම නැත්නම් ඉලක්ක ස්ථාපිත කරගන්න ඕනේ. දැන් ඔයාගේ ඔළුවට එන්න ඕන පරමාර්ථ කියන්නේ මොනවද? දිගු කාලීනව ළඟා කරගන්න අපේක්ෂා කරන දේවල්. මට ටක් ගාලා පරමාර්ථ 5ක් කියන්න. රැඳී සිටීම, විකුණුම් උපරිම කිරීම, ලාභ උපරිම කිරීම, වෙළඳපොළ කොටස උපරිම කිරීම පරමාර්ථ. ඊට පස්සේ අරමුණු ටිකක් අඳුර ගන්න ඕනේ. ඒක ළඟා කරගන්න උපක්‍රමද උපාය මාර්ගද? උපාය මාර්ග. මෙන්න මේව මොනවද කරන්න ඕනේ? අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ පරිසර විශ්ලේෂණය. පරිසර විශ්ලේෂණය කියන්නේ ස්පොට්. පරිසර විශ්ලේෂණය. මතකනේ ස්පොට් ශදුවක විශ්ලේෂණය. 4 සම්පත් විශ්ලේෂණය. සම්පත් විශ්ලේෂණය. ඊළඟ එක 5 අවස්ථා හා තර්ජන අඳුර ගන්න ඕනේ. 6 කාර්ය සාධන පරාසය. කාර්ය සාධන පරාසය. කාර්ය සාධන පරාසය කියන්නේ මෙහෙම දෙයක්. දැන් විභාගයට සතියයි තියෙන ඔයාට හිතන්න අයිලන්ඩ් ෆස්ට් එන්න ප්ලෑන් එකක් ගහනවා. මේ වෙනකම් මුකුත් කළා නැහැ. අවුරුදු 1.5යි 2ක්ම බුදියකින් ඉඳලා විභාගයට සතියක් තියලා කල්පනා කරනවා. මාරි ලංකාවේ පළවෙනිය වෙනවා. පුළුවන්ද බැයිද? බෑ හිතන්නවත් එපා බෑ. සතියෙන් අන්තිම වෙනා වෙන්න පුළුවන් ලංකාවේ. ෆස්ට් නෙවෙයි ලාස්ට්. ඒ කියන්නේ ඔයා බලන්න ඕන ඔයාට මේ ඉන්න මොහොතේ ඉඳලා දැන් ඉඳලා හිතන් ඉන්න එකට කොච්චර දුරද කියලා. ඔයා ඉන්න තැන ඉඳලා එතෙන්ට යන්න පුළුවන්ද? අපිට මේ තියෙන සම්පත් වලින් එච්චර දුරට යන්න පුළුවන්ද? බැයිද? කාර්ය සාධන පරාසය කියන අපිට ඒක ළඟා කරගන්න පුළුවන්ද බැයිද කියලා මේ ඉන්න මට්ටමත් එක්ක. හිතන්න මෙහෙම එකක් ඔයා අවුරුදු 2කමාරයි අවුරුදු 2ක්ම පට්ට විදියට මහන්සි වෙලා තියෙන්නේ. දැන් අය අන්තිම මොහොතේ ඔයා සතියයි තියෙන්නේ. ඔයා ප්ලෑන් කරන කොහොම හරි මං ලංකාවේ පළවෙනිය වෙන්න. පුළුවන්ද බැයිද? පුළුවන්. ඔයා ඉන්නේ කාර්ය සාධන පරාසය ඇතුළේ ඉන්නේ. හැබැයි මේ වෙනකම් මුකුත්ම වැඩ නොකරපු එකෙක් සතියකින් ගේම ගහන්න ප්ලෑන් කරා. අර විභාගේ ළඟම ඔන්ලයින් කරන සර්ලා මගේ අතින් කියන දෙයක් තියෙනවා මේ විභාගේ ළඟමලු වැඩිපුරම යාළගේ YouTube එකේ views යන්නේ. හේතුව තමයි දන්නවද? ඒකේ කොහොමද දන්නවද තියෙන වීඩියෝස් තියෙන්නේ? ඒ තුනක් දවසින් ගන්නේ කෙසේද තියෙන YouTube එකේ වීඩියෝස් අද ගිහින් බලන්න. පැය 3න් එකක් වගේ හැම ඒවා තියෙනවා. ඒවට මාර ඩිමාන්ඩ් එකක් තියෙනවා මේ දවස්වල. ඔය ඔන්ලයින් සර්ලාගේ වැඩිපුරම ආදායමක් ජෙනරේට් වෙන්නේ විභාගේ ළඟම වුණා. විභාගේ හෙට කියලා වගේ. තමා වැඩිපුරම යාලගේ කෝසස් විකිනෙන්නේ හරි ප්‍රොඩක්ට් විකිනෙන්නේ හරි views යන්නේ හරි ඔක්කොම වෙන්නේ විභාගේ ළඟ. මේ දවස්වල full down full dot. මොකද අන්තිම මොහොත ගේම ගහගන්නේ. විභාගයට සතියක් තියලා ලංකාවේ පළවෙනියා වෙන්න plan එක. මාත් මේ පාර හිතන් ඉන්නවා සතියෙන් 99ක් කියලා පන්තියක් කරා. ජීවිතේට මම එහෙම ඇඩ් එකක් දැම්මත් මතක තියාගනින්. අවදාවත් සතියෙන් ඒ 99ක් කරන් දෙන්න පුළුවන්. 99 නෙවෙයි ලකුණු ඕනනම් 15ක් 20ක් වගේ පුළුවන්. 30ක් උපරිම වුණොත් පුළුවන් වෙයි. ඒකත් නිකන් බැයිද මන් දන්නේ. මොකද අපිට විභාගයට කොච්චර දවසක් දීලා තියෙනවද? අවුරුදු 2ක් දීලා තියෙනවා. ඉතින් අවුරුදු 2ක් දෙන්නේ උන්ට ෆයිට් යන්න බෑ. එනදී කෙලින්ම අපිට දෙනවනේ සතියෙන් ඒ ලෙවල් ඉවරයි කියලා. එන අධ්‍යාපන අමාත්‍යාංශය උන්ට මොන හරි කැවිලා. අවුරුදු 2ක් අපිට දෙන්න. අවුරුදු 2ක් දෙන්නේ ඒක තමයි. අපිට මේ ලොකු වැඩක් කරන්න තියෙනවා මේක ඇතුලේ. බලන්න අපි ඉන්නේ කොහෙද කියන එක කාර්ය සාධන පරාසය අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? 7
උපක්‍රමික තීරණ ගන්න ඕනේ. ඒකට සැලැස්ම හදන්න ඕනේ. උපක්‍රමික තීරණ ගැනීම සහ ඒකට සැලැස්මක් හදන්න ඕනේ. 8 උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම නැත්නම් කෙලින්ම සැලැස්ම ක්‍රියාත්මක කිරීම. සැලැස්ම ක්‍රියාත්මක කිරීම. අන්තිම එක සාර්ථකත්වයෙන් වෙන බැලීම සහ පාලනය. සාර්ථකත්වයෙන් වෙන බැලීම. හරි ස්ටෙප් ටික ලියමු බලන්න දැන් පිළිවෙලට. පහළ තියෙන එක බලන්න ලියන්න. දැන් පීවර 9 මතක තියෙන්න ඕනද? ඔව් මතක තියෙන්න. කියන්නේ පීවර 9 පිළිවෙලට එක පරමාර්ථ ස්ථාපිත කිරීම එහෙමත් නැත්නම් ඉලක්ක ස්ථාපිත කිරීම. දෙවෙනි එක අරමුණු සහ උපාය මාර්ග හඳුනා ගැනීම, පරිසර විශ්ලේෂණය, සම්පත් විශ්ලේෂණය, අවස්ථා තර්ජන හඳුනා ගැනීම, කාර්ය සාධන පරාසය හඳුනා ගැනීම සහ විශ්ලේෂණය, උපක්‍රමික තීරණ ගැනීම හා සැලැස්ම සකස් කිරීම, සැලැස්ම ක්‍රියාත්මක කිරීම, සාර්ථකත්වයෙන් මැන බැලීම සහ පාලනය. හරි පළවෙනි ස්ටෙප් එකට එන්න. පළවෙනි එක මොකද්ද පළවෙනි එක? පරමාර්ථ එහෙම නැත්නම් ඉලක්ක ස්ථාපිත කිරීම. බලන්න පැහැදිලි කිරීම මොකද්ද කියන්නේ? කියවමු බලන්න. සංවිධානයේ දැක්ම සහ නිෂ්ඨාව. ඔන්න දැන් මතක ඇතිනේ දැක්ම නිෂ්ඨාව. පිළිවෙලට එන තිබ්බේ. දැක්ම, මෙහෙවර, පරමාර්ථ, අරමුණ. දැක්ම මෙහෙවර අනුව මොනවද හදන්න ඕන? පරමාර්ථ හදන්න ඕන. දැක්ම මෙහෙවර අවබෝධ කර ගැනීම සහ ඒ යථාර්ථයක් බවට ඒ කියන්නේ ඉටු වෙන ආකාරයට අවශ්‍ය වෙන පරමාර්ථ ස්ථාපිත කිරීම. දැන් අපි ඉගෙන ගන්නනේ මෙහෙම. ඉගෙන ගන්න ඉස්සරහදිත් ඉගෙන ගන්න. දැක්ම කිව්වේ එකේ නිර්වචනය මට කියන්න බලන්න. දැක්ම අනාගතයේ ලංකා කර ගැනීමට අපේක්ෂා කරනපු තත්වයක්. ඒක වඩාත් තවත් පැහැදිලි කරනවා නම් ඒකට කිව්වා පරමාර්ථ. දැක්මයි මෙහෙවරයි ඉටු කරගන්න කල යුතු වැඩවලට පරමාර්ථ. නිශ්චිතව අරමුණ. එහෙනම් තමයි මොනවද හදන්නේ? පරමාර්ථ හදන්නේ. මොකද හදන්නේ? අරමුණු හදන්නේ. පිළිවෙලට අරමුණු ඉටු වුණොත් පරමාර්ථ ඉටු වෙනවා. පරමාර්ථ ඉටු වුණොත් මෙහෙවරයි දැක්මයි ඉටු වෙනවා. ඒ නිසා අපි දැක්ම මෙහෙවරට අනුව මොනවද හදන්නේ? පරමාර්ථ හදා ගන්න ඕනේ. ඊළඟ එක පවත්නා නිෂ්ඨාව සහ පරමාර්ථ අනුව අනුකූලව අරමුණු සහ උපාය මාර්ග හඳුනා ගැනීම කළ යුතුයි. මොකද්ද? පවත්නා නිෂ්ඨාව සහ පරමාර්ථ වලට අනුකූලව අරමුණු සහ උපාය මාර්ග හඳුනා ගැනීම. දැන් පැහැදිලිනේ. දැක්ම මෙහෙවර පරමාර්ථ වලට අනුව මොනවද හදන්න ඕනේ? අරමුණු ටික හදා ගන්න ඕනේ. ඒවා ළඟා කරගන්න කරන්න ඕන වැඩ ටික තව තියෙනවා. මෙහිදී බලන්නේ වචන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නීති රීති වැඩසටහන් සහ ව්‍යාපෘති පිළිබඳව තීරණය කෙරේ. ඔහොමම ඔයා එන්නකො පිටුවක් එහාට පයින්නකො. පිටුවක් එහාට එන්න. පහළට තියෙනවනේ නිකන් අර පඩිපෙල් වගේ.
මාතෘකාව කියවන්න මොකක්ද ඒකේ තියෙන්නේ? මනා ලෙස සැලසුම් කරණය කොට ඇති සකස් කරන ලද සැලසුමක අඩංගු කරුණු ලියන්න මෙන්න මේ දේවල් තමයි තියෙන්නේ. පිළිවෙලට ලියන්න. එක සැලැස්ම දෙක මෙහෙවර සැලැස්මක තියෙන දේවල්. දැක්ම පළවෙනි එක මොකද මම කිව්වේ? නෑ පළවෙනි එක හදාගෙන දැක්ම. පළවෙනි එක දැක්ම මෙහෙවර පරමාර්ථ අරමුණු. දැක්ම මෙහෙවර පරමාර්ථ අරමුණු. දැක්ම මෙහෙවර පරමාර්ථ අරමුණු. දැක්ම මෙහෙවර පරමාර්ථ අරමුණු. ප්‍රතිපත්ති උපාය මාර්ග. ප්‍රතිපත්ති උපාය මාර්ග. ක්‍රියාමාර්ග. නීති රීති වැඩසටහන් අන්තිම එක ව්‍යාපෘති. හරිනේ ඔක්කොම ෆිල් වුණාද? නැද්ද? ෆිල් වුණානේ. අග්ගල කියන්නේ මොනවද? දැක්ම මෙහෙවර පරමාර්ථ අරමුණු. ওই ටික දන්නවනේ. ඕන් එතන එහාට තියෙන දේවල්. ප්‍රතිපත්ති උපාය මාර්ග ක්‍රියා මාර්ග නීති රීති වැඩසටහන ව්‍යාපෘති. දැන් මේ මොනවද කියලා දන්නේ නැහනේ. ওই පිටුවෙන් එහා පැත්තේ ඔක්කොම කරන්නේ අපි ඒව පැහැදිලි කරගන්න. බලන්න ඒවත් තියෙන්නේ කියලා. ඒව නේද තියෙන්නේ? හරි. දැන් ආයෙත් හිටපු තැනට එන්න. එහෙනම් අරමුණු සහ උපාය මාර්ග අඳුර ගන්න ඕනේ. ඒක ඇතුලේ තමයි ওই ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග නීති රීති වැඩසටහන් ව්‍යාපෘති කියන ඒවාත් අඳුර ගන්න. ඊට පස්සේ අපි එනවා පරිසර විශ්ලේෂණය බලන්න පැහැදිලි කිරීම. පරිසර විශ්ලේෂණයේදී සංවිධානයේ පරමාර්ථ සහ අරමුණු ළඟා කර ගැනීම සඳහා බලපෑම් එල්ල කරන අභ්‍යන්තර සහ බාහිර පරිසර බලවේග හඳුනා ගැනීම කළ යුතුය. මෙහිදී හයිලයිට් කරගන්න ෂඩුවත විශ්ලේෂණය කළ යුතුය. කෙටියෙන්ම මතක තියාගන්න. පරිසර විශ්ලේෂණය කියලා කියන්නේ ස්වොට් විශ්ලේෂණය, ෂඩුවත විශ්ලේෂණය. ඊට පස්සේ සම්පත් විශ්ලේෂණය. බලන්න මේකේ මොකද්ද කියන්නේ? සම්පත් විශ්ලේෂණයේදී සංවිධානයේ පරමාර්ථ සහ අරමුණු සපුරා ගැනීමට අවශ්‍ය සම්පත් මොනවාද යන්න විශ්ලේෂණය කෙරේ. දැන් මේ යන්න. පළවෙනි මොකද්ද කරේ? කියන්නේ මේක මෙහෙම කරමු. මේක මතක තියාගන්න අපි මේක කැලි දෙකකට කඩමු. හරි? මොකද පියවර 9 එකපාරට මතක තියාගන්න අමාරුයි. ඒ නිසා අපි පළවෙනි 4 මතක තියාගෙන ඊට පස්සේ ඉතුරු 5 මතක තියාගමු. පළවෙනි 4 මොකද්ද? පරමාර්ථ ස්ථාපනය කරා, අරමුණු උපාය මාර්ග අඳුරගත්තා, පරිසර විශ්ලේෂණය කරා. මේ තුනම අවුලක් නැහැ. 4 සම්පත් විශ්ලේෂණය කියන්නේ මොකක්ද? දැන් අපි මෙතනදී දාගත්තා නේද පරමාර්ථය අරමුණු උඩ ඒව ළඟා කරගන්න කොච්චරක් සම්පත් ඕනද? දැන් මෙහෙම හිතන්න. අයිලන්ඩ් ෆස්ට් එන්න දාගත්ත පරමාර්ථය. ඔය අරමුණක් අයිලන්ඩ් ෆස්ට් එන්න ජපුර යන්න දාගත්තා. ඔයා බලන්න ඕනේ දැන් ඔයා ඉන්න මොහොත අනුව ඔයාට කොච්චර සම්පත් අවශ්‍යද? සම්පත් කියන්නේ මොනවද? ඔයාට නම් කාලය. ඔයාට දැන් මේ ඉන්නේ දැන් විභාගෙට මාස 7යි නෝ බලනවා. ඔයා දාගත්ත පරමාර්ථයක් ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීම. අරමුණ අයිලන්ඩ් ෆස්ට් එන එක. ඒ අනුව ස්වොට් බැලුවා ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන ටික බැලුවා ඔයා. ඊට පස්සේ බලනවා ඔයාට ඒකට යන්න මේ තියෙන සම්පත් ඇතිද? නැත්නම් මොනවද ඕන සම්පත්? ඔයාට අවශ්‍යයි මාස 7ක්. ඔයා බලනවා මාස 7ක් ඔයාට හොයාගන්න පුළුවන්ද මේක ඇසේ? විභාගෙත් එක්ක මාස 7ක කාලයක් ඔයාට තියෙයිද? බිස්නස් එකක් පැත්තෙන් බැලුවොත් පරමාර්ථය විකුණුම් උපරිම කිරීම. අරමුණ 2026 අවුරුද්දේ ජනවාරි මාසය වන විට විකුණුම් මිලියන 10කින් උපරිම කිරීම. පරිසර විශ්ලේෂණය කරා දැන් බලනවා මිලියන 10කින් විකුණුම් වැඩි කරගන්න අපි ගාව සම්පත් තියෙනවා. අපි ගාව සම්පත් තියෙනවද කියලා බලන එකට තමයි අපි කියන්නේ මොනවද? පරිසර විශ්ලේෂණය. ඊට පස්සේ දැන් අපි මේකෙන් අඳුරගත්තනේ ස්වොට් එකෙන් මොනවද අඳුරගන්නේ? අවස්ථා තර්ජන. අයව බලන්නේ ඊට පස්සේ. අවස්ථා තර්ජන අඳුර ගැනීම. අපි බාහිර පරිසරය ඇනලයිස් කරානේ විශ්ලේෂණය කරානේ. බාහිර පරිසරය විශ්ලේෂණය කරාම තමයි අපිට මොනවද දැනගන්න හම්බුනේ? අවස්ථා තර්ජන. අපි බලනවා මේ මොහොතේ අපිට තියෙන අවස්ථා මොනවද? තර්ජන මොනවද? බිස්නස් එක පැත්තෙන් බලමු. විකුණුම් වැඩි කරගන්නනේ යන්නේ. මේ වෙලාවේ අපේ තරගකරුවන්ගේ මොනවද තියෙන දුර්වලතා? ඒ කියන්නේ අපේ අවස්ථා. අපිට මොනවද තියෙන තර්ජන? කවුද ඇවිත් ඉන්න අලුතින් වෙළඳපොළට තරග කරන්න? අපි විකුණුම් වැඩි කරගන්න බැරි වුණොත් ඇයි බැරි වෙන්නේ? අපි අවස්ථා තර්ජන ටික බලනවා. 6. මොකද 6 කියන්නේ? කාර්ය සාධන පරාසය
හඳුනා ගැනීම සහ විශ්ලේෂණය මොකද්ද මේක කියන්නේ බලන්න. ව්‍යාපාර අපේක්ෂා ළඟා කර ගැනීමට වර්තමාන තත්ත්වයේ කොතෙක් දුරට බලපාන්නේද යන්න. සහ ඒ අනුව සිදු කළ යුතු වෙනස්කම් හඳුනා ගැනීම සඳහා කාර්ය සාධන පරාසය හඳුනා ගැනීම සහ විශ්ලේෂණය සිදු කළ යුතුයි. බලන්න අයත් ව්‍යාපාර අපේක්ෂා ළඟා කර ගැනීමට මේ දැන් ඉන්න තත්ත්වය තියෙනවානේ වර්තමාන තත්ත්වය කොතෙක් දුරට බලපාන්නේද නැද්ද යන්න සහ ඒ අනුව සිදු කළ යුතු වෙනස්කම් හඳුනා ගැනීම සඳහා කාර්ය සාධන පරාසය හඳුනා ගැනීම සහ විශ්ලේෂණය සිදු කළ යුතුයි. මං කිව්වනේ මේකෙදී අපි කරන්නේ මේ මොහොතේ අපි ඉන්නේ කොහෙද? අපි දැන් විභාගෙට ඒ තුනක් දාලා අයිලන්ඩ් ෆස්ට් වෙන්න නම් මේ මොහොතේ වෙද්දිවා කොච්චරක් පාඩම් කරලා තියෙනවද කියන එක බලන්න එපා. මේ මොහොත වෙනකොට අපි ඉන්නේ කොහෙද කියලා හොයලා බලන එකට තමයි අපි කියන්නේ කාර්ය සාධන පරාසය හඳුනා ගැනීම. අපි ඉන්නේ ගොඩ පහළ ලෙවල් එක නම් අපිට කරන්න ඕන වැඩ ප්‍රමාණය වැඩි. අපි ඉන්නේ ගොඩ උඩ ලෙවල් එක නම් අපිට කරන්න ඕන වැඩ ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඒක කොච්චරක් වැඩ කරන්න ඕනද කියලා දැනගන්න අපි ඉන්න ලෙවල් එක දැනගන්න එකට තමයි කියන්නේ කාර්ය සාධන පරාසය. හිතන්න අපි දැන් විකුණ ව්‍යාපාරය පැත්තෙන් බලමු. විකුණන්න යන්නේ අපි. මේ මොහොතේ අපේ සේල්ස් බිඳුව එකක්වත් විකින්නලා නැහැ. එහෙනම් දැන් අපිට ගොඩ විකුණන්න තියෙනවා. මේ වෙද්දී අපි මිලියන 5ක් විතර විකුණලා ඉවරයි. එහෙනම් දැන් අපිට තව විකුණන්න කොච්චරද තියෙන්නේ? තව මිලියන 5යි විකුණන්න තියෙන්නේ. අන්න ඒ වගේ අපි මේ මොහොතේ කොයි වගේ තැනකද ඉන්නේ කියන එක බලන එකට තමයි කියන්නේ කාර්ය සාධන පරාසය අඳුරගන්න. හරි ඊට පස්සේ මොකද්ද කියන්නේ? උපක්‍රමික තීරණ ගැනීම හා සැලසුම් සකස් කිරීම. මේ අහන්නකෝ. දැන් ඔන්න මුලින් ඉඳන් මම කියනවා. හොඳින් අහන්න මේක පට්ට ප්‍රැක්ටිකල් මේ මහා ලොකු දෙයක් නෑ මේකේ. පරමාර්ථයක් දාගත්ත අපේ බිස්නස් එක විකුණුම් උපරිම කිරීම. අරමුණ තමා 2026 ජනවාරි මාසයේ වන විට රුපියල් මිලියන 10කින් විකුණුම් වැඩි කිරීම උපරිම කිරීම. ඒකට අපි මොනවද කරේ? පරිසරය ඇනලයිස් කරා. සම්පත් ඇනලයිස් කරා. අවස්ථා තර්ජන ටික හොයාගත්තා. කවුද අපි ඉන්න තරගකරුවෝ මේ වෙලාවේ මොනවද කරන්නේ ඔක්කොම හොයාගත්තා. මේ මොහොත වෙනකොට අපි කොච්චරක් විකුණලා ඉවරද කියලා බලන්න ඕන අපි. දැන් මිලියන 10ක් නේ අපි විකුණන්න යන්නේ. අපි බලනවා මේ වෙද්දි කීයක් විකුණලාද? හිතන්නකෝ අපි මේ වෙද්දි විකුණලා නැහැ එකක්වත්. ඒ කියන්නේ අපි දැන් ජනවාරි මුලනේ ඉන්නේ. එහෙනම් මේ මාසේ අන්තිම වෙනකොට මිලියන 10ම විකුණන්න ඕනේ. අපි බලන්න ඕනේ දැන් කොහෙද ඉන්නේ අපි. ඒකට අදාළව අපි හදන්න ඕන මොකක්ද? උපක්‍රමික තීරණ ගැනීම හා සැලැස්ම හදන්න ඕන. හිතන්නකෝ මේ වෙද්දි අපි මිලියන 5ක් විකුණලා කියලා. ඒකට හරියන්න තමයි අපි හදන්න ඕනේ එහෙනම් සැලැස්ම. ඒ කියන්නේ අපි ඉන්න තැන මත තමයි අපි මොකද්ද හදන්න ඕනේ? සැලැස්ම. දැන් හිතන්නකෝ අපිට මිලියන 10ම විකුණන්න තිබ්බා කියලා. එහෙනම් අපේ සැලැස්ම ටිකක් තීව්‍ර සැලැස්මක් හදන්න ඕනේ. කොහොමද ඉක්මනට මිලියන 10ම විකුණන්නේ? මේ වෙද්දි අපි මිලියන 5ක් විකුණනවා නම් තමයි විකුණන්න තියෙන මිලියන 5යි. එනසෙන් අවුලක් නැහැ. පොඩි කාලයක් මේ පොඩි ප්‍රමාණයක් විකුණන්න තියෙන. ඒකට අදාළව සැලැස්මක් උපක්‍රමික තීරණ ගැනීම හා සැලැස්ම හදන්න ඕනේ. ඊට පස්සේ සැලැස්ම මොකද කරන්න ඕනේ? ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක ඒ විදිහටම වෙනවද කියන එක බලන්න ඕනේ. වරදක් තිබ්බොත් නිවැරදි කරන්න ඕනේ. ඔය තමයි සැලසුම් කරන්නේ පියවර. ආයෙත් මට දැන් කියන්න මොනවද පියවර ටික? මුලින් මෙහෙමයි. පළවෙනි හතර වෙනම ගන්න, ඉතුරු පහ වෙනම ගන්න. පළවෙනි හතර කියන්නේ පරමාර්ථ ඉලක්ක ස්ථාපිත කිරීම, අරමුණු උපාය මාර්ග හඳුනා ගැනීම, පරිසර විශ්ලේෂණය, සම්පත් විශ්ලේෂණය. ඒ හතර ඉවරයි. ඉතුරු පහ අවස්ථා තර්ජන හඳුනා ගැනීම, කාර්ය සාධන පරාසය හඳුනා ගැනීම සහ විශ්ලේෂණය, උපක්‍රමික තීරණ ගැනීම සහ සැලැස්ම හදන්න ඕනේ. සැලැස්ම ක්‍රියාත්මක කිරීම, සාර්ථකත්වයේ මැන බැලීම සහ පාලනය. ටක් ගාලා කියවල බලන්න ඔක්කොම ටික.
හරි අන්තිම වතාවට සැලසුම්කරණයේ පියවර ටික කියන්න බලන්න. පළවෙනි හතර ඉස්සරම කියලා. ලේසි ඒක මතක තියාගන්න. පළවෙනි හතර පරමාර්ථ ඇලයිරක් ඉලක්ක ස්ථාපිත කිරීම අරමුණු උපාය මාර්ග හඳුනා ගැනීම පරිසර විශ්ලේෂණය සම්පත් විශ්ලේෂණය ඊට පස්සේ අවස්ථා තරජන හඳුනා ගැනීම කාර්ය සාධන පරාසය හඳුනා ගැනීම සහ විශ්ලේෂණය උපක්‍රමික තීරණ ගැනීම සහ සැලැස්ම සකස් කිරීම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සාර්ථකත්වයේ මැන බැලීම සහ පාලනය. හරි. දැන් එන්න ඊළඟ පිටුවට. මොකද ඊළඟ පිටුව අපි කතා කරන්නේ මනාලෙස සැලසුම්කරණයේ කොට සකස් කරන ලද සැලසුමක අන්තර්ගත කරුණු. මොනවද බලන් යන්න ටක් ගාලා පිළිවෙලට මේ තමයි ප්ලෑන් එකක් ඇතුලේ තියෙන දේවල් ටික. මොනවද තියෙන්නේ? දැක්ම, මෙහෙවර, පරමාර්ථ, අරමුණු. ඔය හතර ඔයා දන්නවා. දන්නේ නැති ටිකකුත් තියෙනවා. මොනවද? ප්‍රතිපත්ති, උපාය මාර්ග, ක්‍රියා මාර්ග, නීති රීති, වැඩසටහන්, ව්‍යාපෘති. අපි එමු එකින් එක පැහැදිලි කරන්න බ්‍රේක් එකකින් පස්සේ. බ්‍රේක් එක කරගන්න. 11යි කාලෙ වෙද්දී එන්න බ්‍රේක් එක කරන්න.